රයිට් ගුඩ් ආෆ්ටර්නූන් හැමෝටම. මාව පැහැදිලිව ඇහෙනවද? හැමෝටම ගුඩ් ආෆ්ටර්නූන්. මාව පැහැදිලිව ඇහෙනවද? ඔයාලගේ මයික් සමහරවිට මියුට් කරලා ඇත්තේ. ඔව් මම හිතන්නේ මයික් ටික මියුට් කරලා තියෙන්නේ. ඔව් එහෙනම් සර් කියලා දාලා තියෙනවා. chat එකට මැසේජ් එකක් දාන්න. හරිද? මොකක් කරවලක් තියෙනවා නම් chat එකට මැසේජ් එකක් දාන්න. රයිට් එහෙනම් කියලා දාලා තියෙනවා. ඕකේ. එහෙනම් රයිට් ඕකේ. යාළුවෝ ඉන්නා නම් කතා කරන්න ලයිව් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ කියලා අපි අද වැඩේ පටන් ගමු. හරිද? එතකොට වෙනදා වගේම වෙනදා වගේම අදත් එලියට්ටව දන්න කට්ටියට එලියට්ටව නොදන්න කට්ටියට දන්න සහ නොදන්න දෙගොල්ලොන්ටම සුපිරි වැඩක් අදත් යනවා. හරිද? ඔයාලා කලින් ලයිව් සෙෂන් දෙක බැලුවා නම් ඔයාලා දකින්න ඇතිට එතනදී මාකට් අප්ඩේට් වගේම එලියට්ටව තියරි එක කියන්නේ මොකක්ද සහ එලියට්ටව තියරි එකේදී අපි ට්‍රේඩ් කරන විදිහ ඒ හැම දෙයක්ම අපි කතා කරලා තියෙනවා. හරිද? එතකොට අද දවසෙත් ඒ වගේ දේවල් කීපයක්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? එතකොට අද අපි කතා කරනවා එලියට්ටව නොදන්න කට්ටියට මොකක්ද මේ එලියට්ටව තියරි කියන්නේ කියලා අපි අද තව සැරයක් බලමු. හරිද? එතකොට එලියට්ටව දන්න කට්ටියට මම හිතනවා අද සුපිරිම දවසක් වෙයි කියලා. පට්ටම දවසක් වෙයි අද එලියට්ටව දන්න කට්ටියට. මොකද ඕගොල්ලෝ මෙච්චර කාලයක් එලියට්ටව වලදී වැරදියට පාවිච්චි කරපු දෙයක් මම අද හරි ගස්සන්න හදන්නේ. මේ ලයිව් එකේ ඉන්නවා නම් එලියට්ටව දන්න කට්ටිය නැත්නම් එලියට්ටව ඉගෙන ගන්න ගමන් ඉන්න කට්ටිය ලෙට්ටෝ චුට්ටක් හරි දන්න කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට මාරම වැලියබල් දවසක් වෙයි අද දවසේ ලයිව් එක. හරිද? එතකොට මට චුට්ටක් කියන්නකෝ ලෙට්ටෝ දන්න කට්ටිය කවුද ඉන්නේ මෙතන? ටක් ගාලා මෙසේජ් එකක් දාන්න. ලෙට්ටෝ දන්න කට්ටිය ඉන්නවද? උගන්නන කට්ටිය ඉන්නවද? උගන්නන කට්ටිය නෙමෙයි මේ ඉගෙන ගන්න ගමන් ඉන්න කට්ටිය ඉන්නවද? මොකද ඒගොල්ලන්ට අද පට්ටම ස්පෙෂල් දවසක්. අනිත් කට්ටියටත් වැදගත්. අනිත් කට්ටියට මාකට් අප්ඩේට් අනිත් කට්ටියට මාකට් අප්ඩේට් දෙනවා කියන්න කැමති නැත්නම් ප්‍රයිවට් රිප්ලයි එකක් දාන්න. ඔව් කවි මනු මෙහෙමයි ස්ටුඩන්ට් කෙනෙක්ම නෙමෙයි ඇත්තටම. හරිද? මොකද මම ඉගෙන ගත්තේ නෑ. මම ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි මේ හිතන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. ලියට්ටෝ දන්න කට්ටිය ඉන්නවා කියලා දාලා තියෙනවා. දෙන්නයි ඉන්නේ ලියට්ටෝ දන්න කට්ටිය. තව කවුරුත් නැද්ද ලියට්ටෝ දන්න? මොකද ලියට්ටෝ දන්න කට්ටිය පට්ට දවසක් ආ. මොකද මං හිතන්නේ අද මං ඔයාලට උගන්වන දේවල් ඔයාලට ලංකාවේ කොහෙන්වත් මේ නිකන් නෙමෙයි කියන්නේ ලංකාවේ කොහෙන්වත් කියන වචනේ මම දාලා කියන්නේ වැදගත් විදියට ලංකාවේ කොහෙන්වත් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. අද මම ඔයාලට සුපිරිම ටයිම් රූල් ටිකක් දෙනවා. එක පැටර්න් එකකට ට්‍රයැන්ගල් කියලා පැටර්න් එකකට ඔයාලා දකින්න නැති පෝස්ට් එක ජීවිතේට උගන්වන්න නැති දේවල් රයිට්. වැඩි කතා වුන්නේ නැහැ. අපි ස්ටාර්ට් කරමු ලෙසන් එක. මට තප්පරයක් දෙන්න. රයිට් ඕකේ. අපි මුලින්ම කොතනින්ද පටන් ගන්නෙ? අපි පටන් ගමු මොකක්ද එලියට්ටෝ තියරි එක කියන්නේ තැන ඉඳන්. ඇයි ඔයා එලියට්ටෝ තියරි එක ඉගෙන ගන්න ඕනේ? මොනවද මේ එලියට්ටෝ තියරි එක යූස් කරන එකෙන් තියෙන වාසි කියන එක ගැන අද ඉගෙන ගමු. මොකද අනිත් ඇනලයිස් මෙතඩ් ඔයාලා අහලා ඇති ඇනලයිස් මෙතඩ් සමහර කට්ටිය ඉගෙනගෙනත් ඇති. දැන් ෆලෝ කරන ගමන් වෙන ඉන්න කට්ටිය ඉන්න පුළුවන් වෙන වෙන ඇනලයිස් මෙතඩ්. ඒ ඇනලයිස් මෙතඩ් එකක ගත්තාම ඒ ඇනලයිස් මෙතඩ් ගත්තාම ඒ වගේ කොහොමද මේ එලියට්ටෝ කියන එක වෙනස් වෙන්නේ? දැන් ඔයාලා වචනිනුත් අහලා ඇති. දැන් එලියට්ටෝ කිව්වහම එන මේ එකක් තියෙනවා. ඒ කියන්නේ ඕනම ට්‍රේඩර් එකකින් අහලා බලන්න එලියට්ටෝ කිව්වහම එයාලා කියන්නේ මාකට් එක රීඩ් කරන්න පුළුවන් සුපිරිම ඇනලයිස් මෙතඩ් එක. ඕනම ට්‍රේඩර් කෙනෙක් එක දන්නවා. හැබැයි මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් කට්ටිය කියනවා එලියට් අමාරුයිලු. ඇත්තට මේම අමාරුවක් නෑ. හරිද? අපි මුලින්ම බලමු මොකක්ද එලියට් තියරි එක කියන්නේ. ඊට පස්සේ එලියට් දන්න කට්ටියට මම සුපිරිම ටයිම් රූල් ටිකකුත් අද කියලා දෙනවා. හරිද? මම හිතනවා කට්ටිය ජොයින් වෙන්න ඇති කියලා. ඕකේ. රයිට් මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. රයිට් තප්පරයක් දෙන්න.
රයිට් මගේ ස්ක්‍රීන් එක පේනවා ළමයි. ටක් ගාලා මැසේජ් එකක් දාන්න. මොන්න මැසේජ් එකක් දාන්න මගේ ස්ක්‍රීන් එක පැහැදිලිව පේනවද? ස්ක්‍රීන් එක පේනවා. පේනවා. ඔයගොල්ලෝ මැසේජ් එකක් දාලා තියෙනවා. රයිට්. අපි මුලින්ම බලමු මොකක්ද මේ එලියට් ඕ තීරය කියලා කියන්නේ. රයිට්. ඕකේ. එතකොට මේක වැඩේ ලේසි වෙන්නත් එක්ක මම ඔයාලට දාන්න මෙන්න මේක රයිට්. එලියට් වේව්. එතකොට මොකක්ද මේ එලියට් වේව් තීරය කියලා කියන්නේ? හරිද? එතකොට මේකේ හිස්ටරි එක පැත්තෙන් ගත්තොත් එහෙම සමහර විට මේවා දන්න කට්ටිය මෙතන ඉන්නවා වෙන්න පුළුවන්. මම කියවනේ එලියට් වේව් දන්න කට්ටියටයි නොදන්න කට්ටියටයි දෙගොල්ලොන්ටම අද පට්ට දවසක්. එහෙනම් අහගෙන ඉන්න. හරිද? එතකොට මේ එලියට් වේව් තියරි එක කියන්නේ 1900 බර ගණන් වල හදපු තියරි එක. 1930 දී විතර තමයි මේ තියරි එක හැදුවේ. එතකොට කවුද මේක හැදුවේ? හැදුවේ මෙන්න මෙයා. මම පෙන්නන්නම් ඔයාලට හදපු කෙනා. රැල්ෆ් නාසන් එලියට්. රැල්ෆ් නාසන් එලියට් කියන ගණිතඥයා තමයි මේ එලියට් වේව් තියරි එක මුලින්ම එළියට දැම්මේ. හරිද? එතකොට මෙයා වෘත්තිමය වශයෙන් ට්‍රේඩර් කෙනෙක්ද? නෑ. මෙයා ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි. හරිද? ඔව් රෙකෝඩින් එක වයිටි දෙනවා. මෙයා ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි. මෙයා ගණිතඥයෙක්. හරිද? යම්කිසි හේතුවක් හින්දා මෙයාට ටික කාලයක් හොස්පිටල් එකේ ඉන්න වෙනවා. ඉතින් ඒ හොස්පිටල් එකේ ඉද්දි මෙයාට නිකන් අර කරන්න වැඩක් නැතිකමට කම්මැලිකමට වගේ තමයි මෙයා ට්‍රේඩින් වලට එන්නේ. එතකොට මෙයා ට්‍රේඩින් වලට බිගින කෙනෙක්. මෙයා ට්‍රේඩින් වලට එද්දි අපි ඔයාලා වගේම chart pattern use කරපු SMC use කරපු ඔයාලා අපි වගේම බිගින කෙනෙක් තමයි මේ රැල්ෆ් නාසන් එලියට් කියන්නේ. හැබැයි මෙයා නිකන් ඩයල් එකක්ද? නෑ. මං කියවනේ මෙයා ගණිතඥයෙක්. හැම දෙයක් ගැනම තර්කානුකූලව හිතන ඩයල් එකක් තමයි මේ රැල්ෆ් නාසන් එලියට් කියලා කියන්නේ. එතකොට මෙයා මේ මාකට් එකට ආවට පස්සේ අයි පොඩ්ඩක් ඉන්නකො මම account එකත් එක්කම තියෙනවා මේකේ. හරිද? මෙයා මේ මාකට් එකට ආවට පස්සේ මෙයා දකිනවා ටිකක් අමුතු දෙයක්. මොකක්ද දකින්නේ? මම මේ සරලව කතාව කියන්නේ ඉන් ඩීටේල් කතා කරන්නේ නැහැ මෙතනදී. මෙයා දකිනවා නිකන් මේ මාකට් එක හරිද? මේ මාකට් එක නිකන් එකම දේ නැවත නැවත වෙනවා වගේ. ඒ කියන්නේ ඔයා දකින පැටර්න්. ඔයා ට්‍රෙන්ඩ් ලයින් ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා chart pattern ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ රැල්ෆ් නාල්සනුත් අපි වගේම බිගින කාලේ මෙයා චුට්ටක් වෙනස් විදියකට මාකට් එක දකිනවා. ඒ තමයි මෙයා දකිනවා මාකට් එකේ සමහර පැටර්න්. කියන්නේ සමහර වෙලාවට මාකට් එකේ ක්‍රියේට් කරන පැටර්න් නැවත නැවත ඒ විදියටම ක්‍රියේට් කරනවා කියලා. මෙයා ඔන්න ඔය වගේ දෙයක් දැක්ක. ටිකක් අනිත් කට්ටියට වඩා වෙනස් විදියකට මෙයා දැක්කා. මතකනේ ගණිතඥයෙක් නිකන් ඩයල් එකක් නෙමෙයි. මාකට් එකේ මොකක් හරි පැටර්න් එකක් හැදුනහම මෙන්න මේ වගේ මූවමන්ට් එකක් යනවා. ඒ පැටර්න් එක හදන්න කලින් මෙන්න මේ වගේ මූවමන්ට් එකක් ගිහිල්ලා තියෙනවා කියලා දෙයක් මෙයා දැක්කා. සහ මෙයා දැක්කා මේ හැදිලා තියෙන පැටර්න් එක නැවත නැවත හදනවා. ඒ කියන්නේ මේ ලයිව් මාකට් වලත් ඒකම හදනවා. ඒකම හදනවා. නැවත නැවත ෆැක්ටල් එකක් ක්‍රියේට් වෙනවා කියලා මෙයා දැක්කා. මෙයා චුට්ටක් චෙක් කරලා බැලුවා ඇත්තද මේ වෙලා තියෙන්නේ. මෙහෙම දෙයක් වෙලා තියෙනවද? ඇත්තටම මෙහෙම දෙයක් වෙලා තියෙනවද? මෙයා ගත්තා මෙයා දැකපු පැටර්න් රයිට්. මෙන්න මේ වගේ පැටර්න් එකක් ගියාට පස්සේ මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. සහ මේ පැටර්න් එක හැමතැනම හදලා තියෙනවා. කො මේක නිකන් මාර දෙයක් නේ. එකම දේ නැවත නැවත වෙනවා කියන්නේ. මෙයා බැලුවා මේ පැටර්න් එක හදන්න කලින් මොකක්ද වෙලා තියෙන්නේ. සහ මේ පැටර්න් එක හැදුවට පස්සේ මොකක්ද වෙලා තියෙන්නේ කියන එක ගැන මෙයා චෙක් කරලා බැලුවා. එහෙම චෙක් කරාට පස්සේ මෙයා හරි පුදුම දෙයක් දකිනවා. ඒ තමයි එයා දැකපු දේ ඇත්ත. ඒ කියන්නේ මාකට් එකේ යන චූටි චූටි මූවමන්ට් පවා. ඒ කියන්නේ මේ ලොකු ලොකු මූවමන්ට් නෙමේ. මාකට් එකේ යන මේ චූටි සබ්වේව් එකක් පවා නැවත නැවත ක්‍රියේට් වෙනවා. සයිකල් එකක් විදියට නැවත නැවත ක්‍රියේට් වෙනවා කියලා දෙයක් මෙයා දැක්කා. ඉතින් ඔන්න ඕක පාදක කරගෙන තමයි මෙයා එලියට් වේව් තීරයක නිර්මාණය කරන්නේ. මේ එලියට් වේව් තියරි එක මෙයා නිර්මාණය කරලා පොතක් වශයෙන් එළියට දාන්නේ 1930 දී. එතකොට දැන් වෙද්දි මේකට අවුරුදු 100කට කිට්ටුයි. හරිද? අවුරුදු 100ක් විතර පරණ ඇනලයිස් මෙතඩ් එකක්. තාමත් මාකට් එකේ පට්ට ඇකියුරසි එකකින් වැඩ කරන සාමාන්‍ය ලෝකෙ ඉන්න ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා යූස් කරන සුපිරිම ඇනලයිස් මෙතඩ් එකක්. දැන් ඔයාලා අහලා ඇති එක එක ඇනලයිස් මෙතඩ්. හරිද? දැන් ඔන්න මොකක් හරි ඇනලයිස් මෙතඩ් එකක් කාලයකට එනවා අවුරුද්දක් දෙකක් පර්ෆෝම් කරනවා ඊට පස්සේ ඇනලයිස් මෙතඩ් එක හොයාගන්නත් නැහැ.
ඇයි එහෙම වෙන්නේ? දැන් මං වාගෙන් ඇහුවොත් එහෙම දැන් හොඳට වැඩ කර කර තිබුව ඇනලයිස් මෙතඩ් එක. ඒ කියන්නේ එක්සැම්පල් ගන්න SMC. ඊට මම SMC වලට ගරහනවා එහෙම මුකුත් නෙමෙයි. හරිද? මෙන්න මේ කාලේ වගේ වෙද්දි මෙන්න මේ කාලේ. ඒ කියන්නේ මේ කවද්ද? 2020 වගේ 2020 21 කාලේ කියන්නේ SMC වලට හරිම සුන්දර කාලයක්. SMC පට්ට විදියට වැඩ කරපු කාලයක් තමයි මගේ එක්ස්පීරියන්ස් එකෙන් මේ 2020 21 කියන්නේ. හැබැයි දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් ගහන එක අනිත් පැත්ත ගහනවනේ SMC වලින්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මම ඔයාගෙන් අහුවොත් එimhe ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා ඔයා කියයි ඇල්ගොරිදම් එක අප්ඩේට් වෙලා. දැන් ඒතකොට එලියට් ඔහු කියන්නේ අවුරුදු 100ක් විතර පරණ එකක්. ඒතකොට මේකෙදි ඇල්ගොරිදම් අප්ඩේට් වෙන්නේ නැද්ද? ඇල්ගොරිදම් අප්ඩේට් වෙන එක එලියට් වලට ප්‍රශ්නයක් නෙමේද? මෙහෙමයි ලා. හරිද? මේ එලියට් බේස් වෙලා තියෙන්නේ මේ නිකන් මේ එකක් එක්ක නෙමෙයි. මතකනේ මේක තියරි එකක්. හරිද? මේ එලියට් බේස් වෙලා තියෙන්නේ ළමයි මේ යුනිවර්ස් එකම බේස් වෙලා තියෙන දේකුත් එක්ක. ඒ තමයි මෙන්න මේ ෆිබොනාචි සීක්වන්ස් එක තමයි මේ එලියට් තියරි එක බේස් වෙලා තියෙන්නේ. චුට්ටක් මේ ෆිබොනාචි ගැන හොයලා බලන්න. මේ ෆිබොනාචි වලට අනුව මේ මුළු විශ්වයම කනෙක්ට් වෙලා තියෙනවා. මේ ෆිබොනාචිත් එක්ක මේ ඔයාලා පේන ගැලැක්සීස් එම මේ මොනවාද නේචර් එකයි අපේ මිනිස්සුන්ගේ කෙලින්ම මිනිස් හැඩය පවා මේ ෆිබොනාචි සීක්වන්ස් එක ගැලපෙනවා. ඉතින් මේ වගේ අර යුනිවර්සල් තියරි එකකුත් එක්ක තමයි මේ එලියට් තියරි එක බේස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තියරි එකක් ට්‍රැප් කරනවා කියන්නේ මාකට් එකට හීනයක්. මොකද එලියට් කියන්නේ නිකන් ඇනලයිස් මෙතඩ් එකක්ම නෙමෙයි. මේ වගේ අර මුළු යුනිවර්ස් එකත් එක්කම බැඳිලා තියෙන තියරි එකක්. හරිද? එතකොට මේ වගේ දෙයක් මාකට් එකේ ට්‍රැප් කරනවා කියන්නේ මාකට් එකට ඒක ඇත්තටම කරන්න බැරි දෙයක්. හරිද? ඒ කියන්නේ එලියට්ව කවදාවත් ට්‍රැප් කරන්න බෑ මාකට් එකට. මොකද මේ එලියට්ව තියරි එකේදී තියෙන රූල්ස්. ඒ රූල්ස් සහ අර ෆිබොනාචිත් එක්ක බේස් වුණාම කොයිම වෙලාවකත් එලියට්ව තියරි එක වැඩ කරන්නේ නැතුව යන්නේ නැහැ. ඒකනේ තාමත් අවුරුදු 100ක් පුරාවටම මේ ඇනලයිස් මෙතඩ් එක තාමත් සර්වයිව් වෙලා තියෙන්නේ. හැබැයි හැබැයි මතක තියාගන්න කම්ප්ලෙක්ස් වෙනවා. ඒ කියන්නේ මොකක්ද? මුල් කාලේ ඇනලයිස් කරන්න පට්ට ලේසි. ඔයා සාමාන්‍ය මාකට් හිස්ටරි එකක් අරන් බලන්න. මුල් කාලේ ඇනලයිස් කරන්න පට්ට ලේසි. සාමාන්‍ය රැල්ෆ් නාසන් එලියට්ගේ කාලේ මේක ඇනලයිස් කරන්න පට්ට ලේසි. හැබැයි දැන් ක්ලාසික් එලියට් ට්‍රේඩර් කෙනෙක් වගේ ඔයාලා අරගෙන බලන්න. ක්ලාසික් එලියට් ට්‍රේඩර්ස්ලා ඔයාලා ෆලෝ කරනවා ඇති. ගාන එක අනිත් පැත්ත ගන්නවා. ඇයි මොකක්ද වෙලා තියෙන්නේ? ඇනලයිස් මෙතඩ් එක වැඩ කරන්නේ නැතුවද? නැහැ. ඒගොල්ලෝ තාමත් යූස් කරන්නේ පරණ ටෙක්නික්මයි පරණ දේවල්මයි. ඉතින් මාකට් එක දැන් ඇඩ්වාන්ස් වෙලා තියෙන්නේ. මාකට් එක දැන් ටිකක් කම්ප්ලෙක්ස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇනලයිස් කරන්න අමාරු වෙලා තියෙනවා. නැතුව වැඩ කරන්නේ නැතුව යන්නේ නැහැ. මොකද මේ රැල්ෆ් නාසන් එලියට් මේ එලියට් තියරි එක හදන්නේ නිකම්ම නෙමෙයි. එයා අවුරුදු 70ක ස්ටොක් මාකට් හිස්ටරි එකක් කවුන්ට් කරලා තමයි ඇනලයිස් කරලා තමයි මෙන්න මේ එලියට් තියරි එක හදන්නේ. දැන් බිට්කොයින් එකේ හිස්ටරි එක කීයද කියන්නකෝ මට. බිට්කොයින් එක 2009 ද ඔයදනේ ආවේ. එතකොට දැන් ගත්තොත් එහෙම අවුරුදු 20ක්වත් නැහැ. 20ටත් අඩුයි. හරිද? බිට්කොයින් එකේ හිස්ටරි එකත් අවුරුදු 20කටත් අඩුයි. ඉතින් අවුරුදු 70ක හිස්ටරි එකක් රිසර්ච් කරලා හදපු තියරි එකක ඇකියුරසි එක වැලියබල් එක චුට්ටක් ඔයාලා හිතලා බලන්න. ඉතින් මාකට් එකට මේක රැප් කරන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ. ඔන්න ඕකයි ඇත්ත தත්ත්වය. දැන් එලියට් ට්‍රේඩර්ස්ලාගෙන් ගොඩාක් එන චෝදනාවක් තමයි ක්ලාසික් කරන කට්ටියගේ මාස්ටරින් කරන කට්ටියගෙන් ඇඩ්වාන්ස් කරන කට්ටියගෙන් නෙමෙයි ක්ලාසික් කරන කට්ටිය ගොඩාක් කියන දෙයක් තමයි එලියට් තියරි එක වැඩ කරන්නේ නැහැ. එහෙම නෙමෙයි වැඩ කරන්නේ නැතුව නෙමෙයි මාකට් එක දැන් කම්ප්ලෙක්ස් වෙලා තියෙන්නේ. තව ඉස්සරහට තවත් කම්ප්ලෙක්ස් වෙනවා. නැතුව ඇනලයිස් කරන්න බැරුව නෙමෙයි. දැන් ඔයා මගේ chart update මගේ market update බලනවා නම් පේනවනේ 10ක් දැම්මොත් 9ක්ම හරි 9ක් එකක් වරදිනවා මම දන්නවා ඉතින් මට 100%ක් වැඩකාරයෙක් නෙමෙයි මම 10ක් දැම්මොත් එකක් වරදිනවා දෙකක් වරදිනවා හැබැයි 80%කට වඩා 90%කට වඩා වැඩි accuracy එකක් ඔයාලට nothing හදන්න පුළුවන් මේ එලියට් තියරි එක මාස්ටර් කරොත් nothing මං නිකන් නෙවෙයි කියන්නේ මගේ TikTok page එක තියෙනවා මගේ Telegram channel එක තියෙනවා check කරලා බලන්න මම නිකන් නෙමෙයි කයිය ගහන්නේ වැඩ කරලා තමයි කයිය ගන්න. රයිට්. ඔන්න එලියට්ටෝ ගැන අයිඩියා එකක් නැති කට්ටියට මම මොකක්ද මේ එලියට්ටෝ තියරි එක කියන්නේ කියලා චූටි අයිඩියා එකක් දුන්නා. හරිද? එතකොට එලියට්ටෝ තියරි. ඔන්න මම අයිඩියා එකක් දුන්නා මේ එලියට්ටෝ තියරි එක දන්නේ නැති කට්ටියට. රයිට්. එතකොට මේ තියෙන්නේ එලියට්ටෝ හදපු පොත් නෙවෙයි මෙතන තියෙනවා එලියට්ටෝ පොත් බර ගාණක් එලියට්ටෝ ගැන තියෙන පොත් බර ගාණක්
එතකොට රැල්ෆ් නෙල්සන් එලියට් එක පොතක් විතරයි එළියට දැම්මේ ද වේව් ප්‍රින්සිපල් කියලා. ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා ඒක මෙන්න මේ නිල් පාට පොත කියලා නෑ. ඔය නිල් පාට පොත නෙමෙයි ඇත්තම වේව් ප්‍රින්සිපල් එක. මෙන්න මේක තමයි ඇත්තම වේව් ප්‍රින්සිපල් එක. කියන්නේ හරිම වේව් ප්‍රින්සිපල් එක ඕකත් නෙමෙයි ඇත්තටම. හරිද? එතකොට මේ වටේ තියෙන පොත් මොනවද? ආ මේ වටේ තියෙන්නේ මේ එලියට් වේව් තියරි එක යූස් කරපු වෙනත් ට්‍රේඩර්ස්ලා ලියපු පොත්. බලන්න මෙතන මම දාලා තියෙන්නේ චුට්ටයි. මෙච්චර පොත් ගාණක් ලියන්න තරම් මේකේ මොන තරම් රහස්‍යක්ද? ආ මේකේ මොන තරම් රහස්‍යක්ද මෙච්චර පොත් ගාණක් ලියන්න තරම්. YT එකේ තියනවාද එලියට් ඉගෙන ගන්න channel එකක්. මම නම් හිතන්නේ නැහැ YouTube එකේ හරිම channel එකක් තියනවා කියලා. මොකද YouTube එකේ ගොඩාක් කට්ටිය උගන්වන්නේ ක්ලාසික් එලියට්. සහ ඒගොල්ලෝ ඉන් ඩීටේල් උගන්වන්නෙත් නැහැ. ඒවා උගන්වලා ඒවා ඉගෙනගෙන ඔයා මාකට් එකට ආවා කියන්නේ ඔයා ඉල්ලම් කනවා වගේ වැඩක්. හරිද? බොරු නම් ඔයා මම කියන්නේ මගේ කෝස් එකට එන්න කියලා එන්නත් ඕන්නෙත් නැහැ මගේ කෝස් එකට එන්න. ඔයා YouTube එකෙන් දේවල් ඉගෙන ගන්නවානේ. ඉගෙනගෙන ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් කෝස් එකක් කරලා බලන්නකෝ. ඔයා හිතයි මොනවද යකෝ මම YouTube වලින් ඉගෙන ගත්තේ කියලා. පෞද්ගලිකව මට වෙච්ච දෙයක්. මමත් සෙල්ෆ් ස්ටඩි කරා. කෝස් එකක් කරාට ඉන්ටර්නැෂනල් කෝස් එකක් සාමාන්‍ය පිලිපින් වලින් වගේ කරනවා නම් හොඳයි. පිලිපින් බංග්ලාදේශ ඒ වගේ බංග්ලාදේශ වලින් තමයි මම කරේ. කරනවා නම් හොඳයි. කරලා බලන්න. එතකොට තේරෙයි YouTube වලින් මම මොනවද ඉගෙන ගත්තේ කියලා. තේරුමක් නැහැ ඇත්තටම ලංකාවේ YouTube channel පස්සේ follow කරලා. එතකොට මෙච්චර පොත් ගාණක් ලියන්න තරම් මේකේ කොයි තරම් රහස් ඇද්ද කියලා චුට්ටක් ඔයාම හිතලා බලන්න. හරිද? ඊළඟට දෙනවා ඇඩ්වාන්ටේජ්. රයිට් ඇඩ්වාන්ටේජ්. දැන් මෙච්චර කියනවා එලියට් වේව් තියරි එක අරයම දෙයක්ලු මෙහෙම දෙයක්ලු. එතකොට ඇයි ඔයා එලියට් වේව් තියරි එක යූස් කරන්න ඕනේ? ට්‍රෑන්ගල් ටයිම් එක දෙනවා නේද? ඔව් ට්‍රෑන්ගල් ටයිම් එක දෙනවා. මම මේ එලියට් වේව් දන්නේ නැති කට්ටියට පොඩි බේසික් අයිඩියා එකක් දෙන ගමන් යන්නේ ට්‍රෑන්ගල් ටයිම් එක. අපි ඊළඟට කතා කරමු. ඒකත් සුපිරි ටයිම් එකක් වෙයි. හරිද? ඇයි මේ එලියට් වේව් තියරි එක ඔයා යූස් කරන්න ඕනේ? දැන් මෙච්චර කියනවා අච්චර හොඳයි එලියට් වේව් තියරි එක මෙන්න මේ වගේ දෙයක්ලු. ඉතින් ඇයි ඔයා එලියට් වේව් තියරි එක යූස් කරන්න ඕනේ? රයිට්. පළවෙනි එක තමයි ඇකියුරසි එක. මොකක්ද ඇකියුරසි එක කියන්නේ? ඇකියුරසි එක කියන්නේ ළමයි වින් රේට් එක කියලා ඔයාට හිතන්නත් පුළුවන්. හැබැයි ඇකියුරසි කියන එකට මම වෙනම පොඩි අර්ථකථනයක් දෙන්නම්. ඒ තමයි ඇකියුරසි එක කියන්නේ ළමයි ඔයාලා ප්‍රෙඩික්ෂන් එකක් අරගෙන, ඒ කියන්නේ ඔයා මාකට් එක කොහොම ඇනලයිස් කරලා මොකක් හරි ප්‍රෙඩික්ෂන් එකක් අරගෙන ඔයා මෙහෙම ඉරි කෑල්ලක් ඇන්දොත් එහෙම. හරිද? ඔයා මෙහෙම ප්‍රෙඩික්ෂන් එකක් අරගෙන ඔයා මෙහෙම ඉරි කෑල්ලක් මාකට් එකේ ඇන්දොත් එහෙම ඔය ඉර දිගේ මාකට් එක මූව් වෙන එකට තමයි ඇකියුරසි එක කියලා කියන්නේ. අපි කියන්නේ ඉරි දිගේ මාකට් මූව් කරනවා කියලා. අන්න ඒකට තමයි ඇකියුරසි එක කියලා කියන්නේ. නැතුව වින් රේට් එකම නෙමෙයි. වින් රේට් කියන එක ඕන කෙනෙක්ට හදන්න පුළුවන්. හැබැයි ඇකියුරසි එක හදන්න බෑ. සාමාන්‍ය අනිත් ඇනලයිස් මෙතඩ් ඔයා දන්න එක ඇනලයිස් මෙතඩ් ගත්තොත් එහෙම දැන් අපි ගමුකෝ SMC හාමනි කනම් මනම් ඔය තියෙනවනේ ICT වගේ එක එක ඇනලයිස් මෙතඩ් තියෙනවනේ. ඒවා ගත්තොත් එහෙම උපරිම 60ක වගේ ඇකියුරසි එකක් තමයි තියෙන්නේ. උපරිම 60යි 70 යන්නෙත් නැති තරම්. උපරිම 60ක වගේ ඇකියුරසි එකක් තමයි අනිත් ඇනලයිස් මෙතඩ් ගොඩාක් ඒ වගේ තියෙන්නේ. හැබැයි එලියට් වේව් වලදී ඊට වැඩි. එලියට් වේව් වලදී ඔයා සාමාන්‍යයෙන් මාස්ටරින් ලෙවල් එකෙන් එලියට් වේව් ඉගෙන ගන්නවා නම් ඔයාට 80ක ඇකියුරසි එකක් හදනවා කියන්නේ nothing දෙයක්. 80ක් හදනවා කියන්නේ nothing. කෙටි කාලයක් ඇතුළත ඔයාට 80ක ඇකියුරසි එකක් හදන්න පුළුවන්. මොකද මම කිව්වා මේ එලියට් වේව් තියරි එකේ තියෙන රූල්ස් මේ රූල් කොයිම වෙලාවකත් මාකට් එකේ බ්‍රේක් වෙන්නේ නැහැ. මම මේ රූල් ඉස්සරහට කියලා දෙන්නම්. දැන් කියලා දෙනවා. ඔය සාමාන්‍ය එලියට් වේව් තියරි එකේ අවුරුද්දක් අවුරුදු දෙකමාරක් අවුරුදු දෙකක් විතර පදන් වුණාම ඔයාට මේ 80 90ක් දක්වා ගෙන්න පුළුවන්. බලන්න 90ක ඇකියුරසි එකක්. වෙන කිසිම ඇනලයිස් මෙතඩ් එකකින් 90ක ඇකියුරසි එකක් ගන්න තියා හිතන්නවත් බෑ. නිකන් නෙමෙයි මම කතා කරන්නේ. පොරොනම් මගේ මාකට් අප්ඩේට් ගිහලා බලන්න. මගේ YouTube මේ මගේ TikTok page එක follow කරලා බලන්න. ඇකියුරසි එක කොයි වගේද කියලා. ඒ දවස්වල ඉඳන් දාපු ඇනලයිස් වල එකින් එක චෙක් කරලා බලන්න. කීයක් හරි ගිහලා තියෙනවද කීයක් වැරදිලා තියෙනවද කියලා. 90ක් හදනවා කියන්නේ nothing ඉන්නවා. ඒ කියන්නේ මේ 90 කියන්නේ ළමයි ට්‍රේඩ්ම නෙමෙයි යා. ඔයා හිතනවා නම් ඔයා ට්‍රේඩ් 100ක් අරගෙන ට්‍රේඩ් 100න් 90ක්ම ඔයා වින් කරනවා. හරි ඒක සුපිරි. ඇත්ත කතාව ඒක සුපිරි. හැබැයි ඒකම නෙමෙයි. එතනදී බලන්න ඔයාගේ සයිකොලොජි එක හැදෙන විදිය. ඇයි ඔයාම දන්නවා ඔයාගේ ට්‍රේඩ් එක ලේසියෙන් වරදින්නේ නැහැ. ඇයි ඔයාට 90ක පට්ට ඇකියුරසි එකක් තියෙනවා. කිසිම හිතේ බයක් නැතුව කන්ෆිඩන්ට් එකක් තියාගෙන ඔයාට ට්‍රේඩ් කරන්න පුළුවන්. එතනින් මොකක්ද හැදෙන්නේ? කෙලින්ම ඔයාගේ සයිකොලොජි එකයි හැදෙන්නේ. හැමදේම බලපාන්න ඔයාගේ සයිකොලොජි එකට. ට්‍රේඩින් සයිකොලොජි නැත්තම් මේ ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න බෑ. මොකද ගොඩක් කට්ටියට තියෙනවා හොඳ ස්ට්‍රැටජි එකක්. හොඳ ඇනලයිස් මෙතඩ් එකක්, හොඳ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක්, හොඳ වොලට් එකක්. ඒ හැමදේම තියෙනවා. හැබැයි 99%කටම නෑ සයිකොලොජි කියන දේ. ට්‍රේඩින් සයිකොලොජි කියන දේ නෑ.
ඉතින් මේ එලියට් වේව් වගේ ඇඩ්වාන්ස් දෙයක් ෆලෝ කරද්දි මේ වගේ 80%ක 90%ක ඇකියුරසි හැදෙද්දි කෙලින් මේවා බලපාන්නේ කොහෙද? ඔයාගේ සයිකොලොජි වලට. රයිට්. ඔන්න ඕක තමයි පළවෙනි ඇඩ්වාන්ටේජ් එක. හරිද? ඊට පස්සේ දෙවෙනි ඇඩ්වාන්ටේජ් එක. රයිට්. කොයි? මේ තියෙන දෙවෙනි ඇඩ්වාන්ටේජ් එක. හරිද? where to put a stop loss. right. අපි ට්‍රේඩ් එකක් ගත්තට පස්සේ ස්ටොප් ලොස් එක දාන්නේ කොහෙද? දැන් මම මේ කතා කරන්නේ ඇයි ඔයා එලියට් වේව් තියරි එක යූස් කරන්න ඕනි කියන එක ගැන. හරිද? ඔයා ට්‍රේඩ් එකක් ගත්තට පස්සේ කොතනටද ස්ටොප් ලොස් එක දාන්න ඕනේ? අපි හරි බයයිනේ ස්ටොප් ලොස් එකක් දාගන්න. ඇයි එක එක හේතුන් මත අපි බයයි ස්ටොප් ලොස් එකක් දාගන්න. හරිද? දැන් ඔයා මාකට් එකේ මෙන්න මෙහෙම ලොන්ග් ට්‍රේඩ් එකක් ගන්නවා. හරිද? ඔන්න මම මෙතනින් ලොන්ග් එකක් අරගෙන අපි SL එක මෙන්න මේ හරියෙන් විතර තියාගමු. මොකක් හරි බලලා ඔන්න SL එක තියාගත්තා. හරිද? ඔන්න දැන් ට්‍රේඩ් එක හොඳ ප්‍රොෆිට් වෙලා ඔයාගේ ට්‍රේඩ් එක බර ප්‍රොෆිට් එකක තියෙන්නේ. හැබැයි අන්තිමට මොකක්ද උනේ? මේ පේනවා ඇති ඔයාගේ SL එක වද්දලාම ඔයාගේ ට්‍රේඩ් එක ෆුල් TP ගිහිල්ලා. ඇයි මෙහෙම උනේ? දැන් මං ඇහුවොත් එහෙම ඇයි මෙහෙම දෙයක් උනේ? මේ මාකට් එක ඔයා මෙතනින් එන්ට්‍රි කරගෙන තියෙන්නේ මාකට් එක හොඳට බයි වෙලක් තියෙනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? අනිත් පැත්තට SL එක වැදුනා. ට්‍රේඩ් එකේ ෆුල් TP වැදුනා. ඔයාටත් ඔය එක්ස්පීරියන්ස් එක ඇති. ඇයි එහෙම උනේ? එහෙම උනේ ඔයා ස්ටොප් ලොස් එක දැම්මේ හරිම තැනට නෙමෙයි. ඔයා ස්ටොප් ලොස් එක දාලා තියෙන්නේ ඉල්ලම් කන තැනකට. මේ වෙලා තියෙන ෂෝක් එකට. දැන් මං වාගෙන් අහුවොත් එමෙ ඇයි මෙහෙම වෙන්නේ කියලා ඔයා කියයි මෙතන ලික්විඩිටි තිබ්බා. ලික්විඩිටි හාන් කරන්න තමයි මාකට් එක මේ පල්ලයට ආවේ. ඉතින් එහෙම තියෙද්දි ලික්විඩිටි දැන් ඔයාම දන්නවා ඔයාගේ ස්ටොප් ලොස් එක යට ලික්විඩිටි තියෙනවා. ඉතින් එතකොට ඔළුව කෙලින් තියාගෙන රේට් කරන්න පුළුවන්ද ළමයි? ඇයි ඔයාම දන්නවා ඔයාගේ ස්ටොප් ලොස් එකේ ලික්විඩිටි තියෙනවා. ඉතින් ලික්විඩිටි ගන්න මාකට් එක එනවා. ඉතින් එහෙම වුණාම ඔළුව විනාසයිනේ. සයිකොලොජි විනාසයිනේ. හැබැයි එලියට් වේව් වලදී එලියට් වේව් වලදී රූල් එකක් තියෙනවා. රූල් එකක් නිකන් රූල් එකක් නෙමෙයි. ඔයා මෙතනින් ලෝන් ට්‍රේඩ් එකක් ගන්නවා නම් ඔයාට ස්ටොප් ලොස් එක මෙන්න මේ ලෝ එක යටට තියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මෙතනින් ට්‍රේඩ් එකක් ගත්තොත් නැවත මාකට් එක මෙතෙන්ට එන්න බෑ. එන්නේ නෑ, එන්නේ නැති වෙයි. එහෙම නෙමෙයි. එන්න බෑ. එන්න බෑ කියන වචනේ දාන්න පුළුවන්. ඔයා මෙතනින් එන්ට්‍රි එකක් ගන්නවා නම් ඔයාට ස්ටොප් ලොස් එක මෙතෙන්ට දාන්න පුළුවන්. ඇයි රූල් එකක් තියෙනවා එලියට් වේව් වලදී මෙතනින් එන්ට්‍රි එකක් ගත්තොත් මාකට් එක නැවත වතාවක් මෙතෙන්ට එන්න බෑ. අන්න ඒ වගේ රූල් එකක් තියෙද්දි ඔයාට කිසිම බයක් නැතුව කන්ෆිඩන්ට් එකක් තියාගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. ලික්විඩිටි නෙමෙයි, නිවුස් නෙමෙයි, මොන මගුලාවත් වදින්නේ නැහැ. මොන මගුලාවත් වදින්නේ නැහැ. ලික්විඩිටිද නිවුස්ද වැඩක් නැහැ. ලොයෙත් වදින්නේ නැහැ. ඒ වගේ රූල් එකකට තමයි අපි ස්ටොප් ලොස් එක දාගන්නේ. කිසිම ඇනලයිස් මෙතඩ් එකකින් බෑ ළමයි ෆික්ස් ස්ටොප් ලොස් එකක් තියාගන්න. හරිම තැන මෙන්න මේකයි ස්ටොප් ලොස් එක කියලා කිසිම ඇනලයිස් මෙතඩ් එකකින් කියන්න බෑ. එලියට් වේව් වල විතරයි ෆ්ලික්ස් ස්ටොප් ලොස් එකක් තියෙන්නේ. ඉතින් මේ වගේ ඔළුව කෙලින් තියා එක්ක ඔයාලා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වෙනවා. රයිට්. ඔන්න නම්බර් 2. පළවෙනි එක අපි කතා කරා ඇකියුරසි එක. ඊළඟට where to put a stop loss. right. ඊළඟට තියෙනවා when to enter when to exit. right. තුන්වෙනි එක බලන්න when to enter when to exit. මොකක්ද ඒ කියන්නේ? කොහෙන්ද අපි ට්‍රේඩ් එකකට enter වෙන්නේ සහ කොහෙන්ද exit වෙන්නේ. right. අන්න ඒක වැදගත් දෙයක්. දැන් සමහර කට්ටිය ට්‍රේඩ් ගන්නවා මෙන්න මෙහෙම. හරිද? right. අපි මෙතන ගමුකෝ. සමහර කට්ටිය ට්‍රේඩ් ගන්නවා මෙන්න මෙහෙම ට්‍රේඩ් එකක්. අපි හිතමු අපි මෙතනින් ගත්ත බයි එකක්. හරිද? මෙන්න මෙතනින් තමයි බයි එක ගත්තේ. right. අපේ TP එක තියෙන මෙතන. හරිද? ඔන්න ඔතන තමයි TP එක තියෙන්නේ. අපි SL එකත් ඔය හැරින් දාගමු. අවුලක් නැහැනේ. හරිද? මම චුට්ටක් මෙතන රීප්ලේ එක දාගන්නම්. හරිද? ඔයා මෙන්න මෙතනින් තමයි එන්ට්‍රි එක ගත්තේ. right. ඔතනින් බයි එකක් වා ගන්නවා. හරිද? අපි චුට්ටක් මාකට් එක ප්ලේ කරලා බලමු. right. ඔන්න ඔයා දැන් ලයිව් මාකට් එකේ ඉන්නේ කියලා හිතා ගන්න. ඔයා එන්ට්‍රි එකක් අරගෙන තියෙන. right. ඔන්න මාකට් එක හොඳ ප්‍රොෆිට් එකක්වත් යනවා. හැබැයි මොකද වෙන්නේ? මොකද වෙන්නේ? තාමත් ඔයා එන්ට්‍රි ගත්ත තැනමයි මාකට් එක සහ ඔයා එන්ට්‍රි ගත්තේ මෙතනින් මාකට් එක කීප වතාවක්ම ඔයාගේ SL එක පැත්තට ඇවිල්ලා තියෙනවා. පේනවද? ඔයාගේ SL එක පැත්තේ මාකට් එක සෑහෙන කාලයක් මූව් වෙලා තියෙනවා. දැන් ඔහොම වෙද්දි මොකද්ද දන්නවද වෙන්නේ?
අපිට හිතේ පට්ට බයක් ඇති වෙනවනේ. ඇයි ඒ SL එක කොයි වෙලේ වදීද කියලා තමයි බලන් ඉන්නේ මේ. ඔයාලට පේන හැටි කෙලින්ම ඔයාගේ එන්ට්‍රි එක ගාවමයි මාකට් එක කරගලා තියෙන්නේ. SL එක පැත්තටත් මාකට් එක ඇවිල්ලා තියෙනවා. ඔයා බලන් ඉන්නේ TP එක වදින ගන්න නෙමෙයි. කොයි වෙලේද ස්ටොප් ලොස් එක වදී කියලා. වදින්නේ කියලා. ඔළුව ඉවරයි. මෙතනදී ඇත්තටම ඔයා මොකක්ද කරලා තියෙන්නේ? ඔයා මාකට් එක හරිම තැනින් නෙමෙයි එන්ට්‍රි එක අරන් තියෙන්නේ. ඔයා මාකට් එකේ early entry එකක් තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ ඔයා මාකට් එකට කලින් තමයි එන්ටර් වෙලා තියෙන්නේ. හරිම විදියට ඔයා මාකට් එකට එන්ටර් වුණා නම් ඔයා එන්ටර් වෙන්න ඕනේ කොතනින්ද? අඩුම තරමේ මෙන්න මෙතනින්වත් එන්ටර් වෙන්න ඕනේ. මෙන්න මේ ලෝස් වලින්වත් අඩුම එන්ටර් වෙලා තියෙන්නේ. මොකද එතනින් පස්සේ තමයි මාකට් පම්ප් වෙලා තියෙන්නේ. මේ පේනවා ඇති. නේ? එතනින් පස්සේ තමයි මාකට් පම්ප් වෙලා තියෙන්නේ. හැබැයි මෙතනින් ඔයා එන්ට්‍රි එකක් ගන්නවා කියන්නේ ඔයා මාකට් එකේ කලින් තමයි එන්ට්‍රි එකක් අරන් තියෙන්නේ. ඒක එක ඇනලයිස් මෙතඩ් ෆලෝ කරන කට්ටිය දැන් තමන් ඉදින් මවා ගන්න තමන් ෆලෝ කරන ඇනලයිස් මෙතඩ් එකේ මේ වගේ දේවල් තියෙනවා කියලා. එලියට් වලදී ඔයාට කොයිම වෙලාවකවත් මේ වගේ early entry එකක් ගන්න ඕනේ නැහැ. මාකට් එක හැරෙන්නේ මෙතනින්ද ඔයාට හරියටම අඳුන ගන්න පුළුවන් මාකට් එක රිවර්ස් වෙන්නේ මෙතනින් කියලා. ඒ කියන්නේ ඔයා මෙතනින් දන්නවා මෙතනින් ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න හදද්දිම ඔයා දන්නවා මෙතනින් මාකට් එක පම්ප් වෙන්නේ නැහැ. මාකට් එක තව මෙන්න මෙහෙම එකක් ගිහිල්ලා මාකට් එක මෙතනින් තමයි පම්ප් වෙන්නේ කියන එක. ඒ කියන්නේ හරියටම ට්‍රේඩ් එකට කොතනින්ද එන්ටර් වෙන්න ඕනේ කියන එක ඔයාට හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේ එලියට් වේව් වලින්. හරිද? එතකොට ඒ කියන්නේ ඒ වගේ හරිම එන්ට්‍රි පොයින්ට් එකක් හොයාගන්න පුළුවන් එකම ඇනලයිස් මෙතඩ් එක තමයි මේ එලියට් වේව් කියන්නේ. කියන්නේ මාකට් එක රීඩ් කරනවා නම් ළමයි ආය පට්ටෙටම මාකට් එක රීඩ් කරන්න පුළුවන් ඇනලයිස් මෙතඩ් එකක් තමයි මේ එලියට් වේව් කියන්නේ. මේ නිකන් නෙමෙයි මම මේ දේවල් කියන්නේ. මේ ප්‍රූෆ් එක කියන්නේ. මම හැමතිස්සම කියනවානේ. බලන්න මගේ TikTok page එක බලන්න මගේ Telegram channel එක. ප්‍රූෆ් එක කියන්නේ. එතකොට හරිද? දැන් ඔන්න early entry එකක් ගන්නේ නැතුව අපි එලියට් වේව් ඉගෙනගෙන ඔන්න right. අපි මාකට් එක රිවර්ස් වෙන්නේ කොතනින්ද? එතනින්ම ගත්තා entry එක. හරි ප්‍රශ්නයක් නැහැ. හරි දැන් කොහෙන්ද exit වෙන්නේ? හරිද? දැන් අපි හිතමුකෝ හරි. ඔයා මෙතනින් ට්‍රේඩ් එකක් ගන්නවා. මම ඔයා මොකක් හරි මගුලක් බලලා මෙතනින් ට්‍රේඩ් එකක් ගන්නවා කියලා හිතමුකෝ. ඔන්න මම මෙතනින් ගන්නවා ලෝන් එකක්. හරි. ඔයා හරි මෙතනින් එන්ට්‍රි එක අරගෙන මොකක් හරි එකක් බලලා මෙතනින් ගන්නවා ලෝන් එකක්. මෙතනින් ස්ටොප් ලොස් එක තියෙනවා. මම ස්ටොප් ලොස් එක තියලා ගන්නවා. මට කියන්නකෝ ඔයාගේ TP එක ඔයා කොහෙද තියන්නේ? කොහෙන්ද ඔයා ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්නේ? ගොඩාක් ඇනලයිස් මෙතඩ් වලින් එක්සිට් පොයින්ට් එක තියෙන්නේ කොතනද? මං කියන්න ඕන නේද? තියෙන්නේ මෙතන. මෙතනින් එක්සිට් වෙනවා. ළඟම තියෙන හයි එකෙන් එක්සිට් වෙනවා. හැබැයි මාකට් එක මොකද වෙලා තින්නේ? ඔයා එක්සිට් වුණාට පස්සේ තමයි මාකට් එක පම්ප් වෙලා තින්නේ. මේ පේනවා ඇති. ඒ කියන්නේ ඔයා එක්සිට් වෙලා තියෙන හරියම තනින්ද? නෑ. ඔයා කලින් එක්සිට් වෙලා. ගොඩක් ඇනලයිස් මෙතඩ් වල මෙතනින් එන්ටර් වුණා නම් ළඟම තියෙන හයි එක තමයි එක්සිට් පොයින්ට් එක. වෙනස් වෙන ඇනලයිස් මෙතඩ් ඇති. මම මේ තේරුම කියලා දෙන්නේ. හරිද? හැබැයි එලියට් වලදී ඒක ටිකක් වෙනස්. මොකක්ද වෙනස් වෙන්නේ? ඔයා දන්නවා ඔයා මෙතනින් ට්‍රේඩ් එකක් ගත්තා නම් ඒ කියන්නේ ඔයා 98000න් බිට්කොයින් ලෝන් කරා නම් බිට්කොයින් එක 1,20,000 වෙනකන් ලොවෙත් යන්න ඕනේ. මෙතනින් ට්‍රේඩ් එකක් ගත්තා නම් 1,20,000 වෙනකන් මාකට් එක පම්ප් වෙන්න ඕනේ. පම්ප් වෙයි පම්ප් වෙනවා සමහර විට පම්ප් වෙයි එහෙම නෙමෙයි පම්ප් වෙන්න ඕනේ. බයි වෙන්න ඕනේ. රූල් තියෙන්නේ මෙතනින් ට්‍රේඩ් එකක් ගත්තා නම් මාකට් එක මේ දක්වා යන්න ඕනේ. ඉතින් ඔයාට කලින් මේ එක්සිට් වෙන්න ඕනද? මේ වගේ අඩු ප්‍රොෆිට් එකක් අරන් එක්සිට් වෙන්න ඕනේද? නෑ. මේ වගේ ඩබල් ගේන් එකකට ඔයාට යන්න පුළුවන්. ඒ කියන්නේ හරිම එක්සිට් පොයින්ට් එක ඔයාට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ එලියට් වේව් හරහා. right. ඔන්න when to enter when to exit කියන එකත් මම ඔයාලට පැහැදිලි කරා. right. අපි බලමු ඊළඟ එක. හරි. ඊළඟට තියෙනවා identify reversal. right. identify reversal. okay. ඔන්න මම දාගන්නම්කෝ. හරි. ඔයාලට පේනවා ඇති දැන් මාකට් එක මෙහි ඉඳන් අප් ට්‍රෙන්ඩ් එකක ඇවිල්ලා මෙතනින් පොඩි කරෙක්ෂන් එක පොඩි ඩවුන් එකක් ගිහිල්ලා තියෙනවා. පොඩි ඩවුන් එකක් ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට ඒ ඩවුන් එක ගිහිල්ලා ආපහු මෙන්න මෙතනින් තමයි මාකට් එක රිවර්ස් වෙලා තියෙන්නේ. මොකක්ද මේ අයිඩෙන්ටිෆයි රිවර්සල් කියන්නේ? ඒ කියන්නේ ඔයා දන්නවා හරිද? ඔයා දන්නවා මාකට් එකේ මෙන්න මේ වගේ මූවමන්ට් එකක් ගියාට පස්සේ හරිද? මාකට් එකේ මෙන්න මේ වගේ මූවමන්ට් එකක් ගියාට පස්සේ අනිවාර්යෙන් මාකට් එක ඩවුන් වෙන්න ඕනේ.
ඒ කියන්නේ මෙතනින් පස්සේ බුල් මාකට් එක ඉවරයි. ඒ කියන්නේ මාකට් එක බයි වෙලා ඉවරයි. මාකට් එක පම්ප් වෙලා ඉවරයි. දැන් මාකට් එක මොකද වෙන්න ඕනේ? දැන් ඩවුන් වෙන්න ඕනේ. දැන් ට්‍රෙන්ඩ් එක ෂිෆ්ට් වෙන්න ඕනේ. මාකට් එක රිවර්ස් වෙන්න ඕනේ කියන එක ඔයාට හරියටම කන්ෆර්ම් කරන්න පුළුවන්. කොහොමද? එලියට් වල තියෙන රූල්ස්. අනිවාර්යෙන් ඒ රූල් වලට මාකට් එක වැඩ කරනවා. මෙහෙම මූවමන්ට් එකක් ගියාට පස්සේ අනිවාර්යෙන් මෙන්න මේ වගේ ඩවුන් වෙන්න ඕනේ. ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙන්න ඕනේ. අප් ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් විදිහට රිවර්ස් වෙන්න ඕනේ. අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙහෙම ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා මේ විදිහට මාකට් එක ඩවුන් වුණාට පස්සේ මාකට් එක මෙන්න මෙහෙම ඩවුන් වුණාට පස්සේ මෙතනින් එහාට මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක නැවත වතාවක් කන්ටිනියු කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් පස්සේ ඩවුන් ට්‍රෙන්ඩ් එක ඉවරයි. දැන් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් විදිහට රිවර්ස් වෙන්න ඕනේ. අයිඩෙන්ටිෆයි රිවර්සල්. දැන් මාකට් එක නැවතත් ඩවුන් ට්‍රෙන්ඩ් එක ඉවර කරලා අප් එකක් විදිහට රිවර්ස් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ පට්ටම මාකට් රීඩින් එකක් අප් ට්‍රෙන්ඩ් එක කොතනද ඩවුන් ට්‍රෙන්ඩ් එක කොතනද දැන් අප් වෙලා ඉවරද කියන එක ඔයාට ලේසියෙන්ම අඳුන ගන්න පුළුවන් ඇනලයිස් මෙතඩ් එකක් තමයි මේ එලියට් ටෝ කියලා කියන්නේ. හරිද? දැන් මම එක්සැම්පල් එකක් කියන්නම්කෝ. ඔයාලා බලන්න මම අප්ඩේට් එකක් දාලා ඇති මාකට් එක මෙන්න මේ ලෙවල් එකේ තියෙද්දි. හරිද? මෙන්න මේ ගියපු අප් එකට. හරිද? මම බොරු නම් කියන්නේ දැන් බලන්න. දැන් බලන්න මම මේ ආන එක බලන්න. ඔය ගියපු අප් මූවමන්ට් එකට කී දෙනෙක් බුල් රන් එකක් කියලා කිව්වද? කී දෙනෙක් ඔය බයි එකට බුල් රන් එකක් කියලා කිව්වද? ආ බොරු නම් බලන්න. මං නෑ කිව්වොත් එහෙම මම දැන් දාලා පෙන්නනවා. කොයින් ලිස්ට් ගණන් දුන්නා මේ වගේ බයි කරගන්න. අර කොයින් එක බයි කරගන්න මේ කොයින් එක බයි කරගන්න 100 200ක් පම්ප් වෙනවා 100 2000ක් පම්ප් වෙනවා 100 ලක්ෂයක් පම්ප් වෙනවා කීකේ කොයින් ලිස්ට් ගණන් දුන්නේ නැද්ද බයි කරගන්න කියලා? දුන්නද නැද්ද? පොඩ්ඩක් හිතලා බලන්න. හරිද? බලන්න මම ගිහිල්ලා මේ මගේ TikTok page එක TikTok එකේ දාලා ඇති මම බලන්න ගිහලා පොඩ්ඩක් check කරලා මෙන්න මේ හරියම වගේ මම අප්ඩේට් එකක් දාලා ඇති. මාකට් එක මේ යන මූවමන්ට් එක ජීවිතේට බුල් රන් එකක් නෙමෙයි. ඕක ජීවිතේට බුල් රන් එකක් නෙමෙයි. මම දාලා ඇති. මාකට් එක මෙහෙම බයි එකක් ගිහිල්ලා මෙන්න මේ ලෙවල්ස් වලින් නැවත වතාවක් ඩ්‍රොප් වෙන්න ඕනේ. මෙන්න මේ ලෝස් කඩාගෙන මෙන්න මේ ලෝ එක කඩාගෙන ඩ්‍රොප් වෙන්න ඕනේ. අනිවාර්යෙන් වෙන්න ඕනේ. කියලා දාලා ඇති. සමහර විට වෙයි වෙන්නේ නැති වෙයි. එහෙම නෙමෙයි. අනිවාර්යෙන් වෙන්න ඕනේ. මාකට් එක මේ බයි එක යද්දිම මං කිව්වා මේක බුල් රන් එකක් නෙමෙයි. අයියේ මං අඳුරගත්තා මේ බොරු මූවමන්ට් එකක්. මේ මාකට් එක රිවර්ස් වෙන්නයි යන්නේ. මේ වගේ ලෙවල් වලින් මේ රිවර්ස් වෙන්නයි යන්නේ. කට්ටියව ට්‍රැප් කරන්න තමයි මේ උඩට ගියේ. මාකට් එක රිවර්ස් වෙන්න ඕනේ. ගිහිල්ලා බලන්න ලස්සනට අප්ඩේට් එක දාලා ඇති. මෙන්න මේ ලෝස් කඩාගෙන මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනේ කියලා. දැන් තව එක්සැම්පල් එකක් පෙන්නන්න මේ ලයිව් මාකට් එක එක්සැම්පල් එක. හරිද? දැන් ඔය එක එක ඇනලයිස් මෙතඩ් කරන කට්ටිය බලන්න මේ වගේ බයින් එක ගහ හිටියේ මේ මාකට් එක බයි වෙනවා කියු උඩට තමයි එක ගහ හිටියේ. බලන්න මම අප්ඩේට් එක දාලා ඇති. මෙතනදී අප්ඩේට් එක දාලා තියෙන මෙන්න මේ මෙතනදී මේ මාකට් එකේ මේ භාගයක්වත් ක්‍රියේට් වෙන්න කලින් තමයි අප්ඩේට් දාලා තියෙන්නේ. බොරු නම් ටෙලිග්‍රෑම් channel එක චෙක් කරලා බලන්න මේ මම ලයිව් එකේ ඉද්දි. මේ මම මේ එලිපිට ඉද්දි ගිහලා චෙක් කරලා බලන්න. හරියට ඇනලයිස් එක දාලා ඇති. මාකට් එක මෙන්න මෙහෙ මේ බයි එකක් ගිහිල්ලා ඊට පස්සේ මෙතනිනුත් අප්ඩේට් එකක් දාලා ඇති මං ගිහිල්ලා බලන්න chart අප්ඩේට් එකක් දාලා ඇති. මෙතනින් බයි එක ඉවරයි මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනේ. ඒ කිව්ව තැනින් එක අංගලක්වත් මාකට් එක අප්පුන්නේ නැහැ. ඒ කිව්ව තැනින් ඉඳන් එක අංගලක්ව හරියට මම මෙතනින් කිව්වේ හරියට මෙන්න මේ ඩොට් එකෙන් කිව්වම එතනින් යාර එක අංගලක් මාකට් එකේ බයි උන්නේ. හරියටම කියලා. ඇයි ඒ? මං අඳුරගත්තා මේ මෙතනින් එහාට මාකට් එක බයි වෙන්නේ නැහැ. මාකට් එක මෙතනින් රිවර්ස් වෙන්න ඕනේ. මේ මේවා කඩාගෙන මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනේ. මම කියලාත් ඇති මේ ලෝස් කඩාගෙන මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනේ කියලා. මං අඳුරගත්තා රයිට් මෙතනින් මාකට් එක ලොවෙත් රිවර්ස් වෙන්න ඕනේ. තව බයි වෙන්න විදියක් නැහැ. ලොවෙත් අනිවාර්යෙන් කියන වචනේ දාන්න පුළුවන්. අනිවාර්යෙන්ම මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනේ. දැන් මෙතනදී බලන්න. මෙතනදී මම chart අප්ඩේට් එකක් දීලා ඇති. මේ ලයිව් මාකට් පෙන්වන්නේ මං මේ හද්ද පරණ හිස්ටරි නෙමෙයි පෙන්වන්නේ. මේ අවුරුදු ගණන් මේ ගියපු හිස්ටරි නෙමෙයි පෙන්වන්නේ. මේ ලයිව් මාකට් පෙන්වන්නේ. අවුරුදු ගණන් ඒවත් ඕන්න මම පෙන්වන්නම්. මෙතන බලන්න මෙතන පොඩි බයි මූවමන්ට් එකක් ගිහලා තියෙනවානේ. මෙන්න මෙතනින් හරියට මම අප්ඩේට් එකක් දාලා ඇති මාකට් එක සෙල් වෙන්න ඕනේ කියලා. දැන් ගිහලා බලන්න. මේ දැන් මං ඉද්දි මෙතන ඉද්දි දැන් ගිහලා බලන්න. මොකක්ද වෙලා තියෙන්නේ? අපූර්වට සෙල් වෙලා තියෙනවානේ. ඇයි ඒ? මං හඳුනාගත්තා මේ බයි එක ගියාට පස්සේ මෙතනින් පස්සේ මාකට් එක මොකද්ද වෙන්න ඕනේ? මාකට් එක රිවර්ස් වෙන්න ඕනේ. කිව්වා වගේ මොකද වෙලා තියෙන්නේ? ලස්සනට රිවර්ස් වෙලා තියෙනවා. ඉතින් identify reversal මේ වගේ මාකට් එක යන්නේ කොහෙටද? හැරෙන අතට ගහන්න පුළුවන්. උඩටද හරහාටද යටටද මන් දන්නේ නැහැ. හරිද?
හැරෙන අතර ගන්න පුළුවන් ඇනලයිස් මෙතඩ් එකක් තමයි එලියට් එක කියලා කියන්නේ. මාකට් එක යන්නේ මාකට් එකේ එක චූටි මූවමන්ට් එකක් පවා රීඩ් කරන්න පුළුවන් පට්ටම ඇනලයිස් මෙතඩ් එකක් තමයි මේ එලියට් එක කියන්නේ. මාකට් රිවර්සල් අඳුර ගන්නවා කියන්නේ එලියට් එක වලින් nothing. ඊට පස්සේ තියෙනවා ස්ටොප් ලොස් ට්‍රේලින්. මේ දෙක හෙජින් කියන එකයි ස්ටොප් ලොස් ට්‍රේලින් කියන එක මම චුට්ටක් අයින් කරලා මම එන්නම් මෙන්න මේ ටයිම් කැල්කියුලේෂන් කියන පාර්ට් එකට. ටයිම් කැල්කියුලේෂන්. දැන් ටයිම් කැල්කියුලේෂන් කිව්වම ඕගොල්ලෝ මේක අහලත් ඇති. දැන් පොඩි ට්‍රෙන්ඩ් එකක් ගිල්ලන් තියෙන ටයිමින් කියලා. මම ගැරන්ට් කරනවා දැන් එලියට් එක කරපු කට්ටිය ටයිමින් ඉගෙනගෙන ඇති. හැබැයි ඔයාලා මෙච්චර කාලයක් ඉගෙන ගත්තේ වැඩක් නැති ටයිමින් ටිකක්. හරිද? වැඩක් නැති ටයිමින් ටිකක් තමයි ඔයාලා ඉගෙන ගත්තේ. මෙච්චර කාලයක්. ඇත්ත කතාව ඒකයි. මොකක්ද මේ ටයිම් කැල්කියුලේෂන් කියලා කියන්නේ? හරි. ඔන්න මම කියනවා හරිද මං චුට්ටක් මේකට රීප්ලේ එක දාගන්න. හරි මාකට් එක හරි අපි කියනවා මාකට් එක හරි මෙන්න මෙහෙම මූවමන්ට් එකක් ගියාට පස්සේ ඔන්න ඔම එකක් ගියාට පස්සේ හරිද ඔන්න ඔම එකක් ගියාට පස්සේ මාකට් එක ලක්ෂ්‍ය දක්වා පම්ප් වෙන්න ඕනේ. මාකට් එක ලක්ෂ්‍ය දක්වා පම්ප් වෙන්න ඕනේ. ප්‍රයිස් ලෙවල් එකක් නේ අපි කියන්නේ. අපි හැමතිස්සෙම කියන්නේ මොකක්ද අපි කියන්න හුරු වෙලා ඉන්නේ මෙන්න මේ ප්‍රයිස් ලෙවල් එක. බිට්කොයින් එක ලක්ෂයටයි. දැන් ඔන්න මේ දවස්වල කියනවා බිට්කොයින් එක 20000 විතර වැටෙයි කියලා. හැබැයි කවද්ද බිට්කොයින් එක ලක්ෂයට යන්නේ? කවද්ද බිට්කොයින් එක 20000ට ඩවුන් වෙන්නේ? මේ තියෙන්නේ ළමයි chart එකක්නේ. හරිද? මේ තියෙන්නේ මෙන්න මේ වගේ chart එකක්. හරිද? ඔන්න ඔයගේ chart එකක් තියෙන්නේ. මට කියන්නකෝ දැන් මේ chart එකේ එක පැත්තක තියෙනවා මොකක්ද? එක පැත්තක තියෙනවා price එක. මේ තියෙන price එකනේ. මේ තියෙන මේ පැත්තේ. ඔයාලගේ දකුණු අත පැත්තේ. යටින් මොකද්ද තියෙන්නේ? යටින් තියෙනවා time එක. හරි. මට කියන්නකෝ මේ chart එකක් නිර්මාණය වෙන්නේ. මේ මැද තියෙන chart එක නිර්මාණය වෙන්නේ මේ එක පැත්තකින් වෙන බලපෑමෙන්ද නැත්නම් මේ දෙපැත්තෙන් වෙන බලපෑමෙන්ද? කොයිම වෙලාවකත් මේ එක පැත්තක වෙන බලපෑමෙන් chart එකක් move වෙන්නේ නැහැ නේ ළමයි. මේ දෙපැත්තෙම වෙන බලපෑමෙන් තමයි මේ chart එක move වෙන්නේ. එතකොට ඔයාලා කවදාවත් බලපු නැති පැත්තක් මේ මාකට් එකේ තියෙනවා කියලා ඔයාලට තේරෙනවද? ඔයා අනිවාර්යෙන් මාකට් එකේ ටයිම් එක ඇනලයිස් කරන්නත් ඕනේ. අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද මේ chart එක ක්‍රියේට් වෙලා තියෙන්නේ දෙපැත්තකින්. එලියට් ටේව් වලදී කියනවා මාකට් එක මෙන්න මෙහෙම මූවමන්ට් එකක් ගියාට පස්සේ ඔන්න ඔය වගේ මූවමන්ට් එකක් ගියාට පස්සේ බිට්කොයින් එක තව මාසයක් බිට්කොයින් එක ලක්ෂයට නෙමෙයි බිට්කොයින් එක තව මාසයක් එක දිගට පම්ප් වෙන්න ඕනේ. බිට්කොයින් එක තව මාසයක් මේ ටයිම් එක කියන්නේ ටයිම් එක ප්‍රයිස් ලෙවල් එකක් නෙමෙයි බිට්කොයින් එක 70ට යයි බිට්කොයින් එක ලක්ෂයට යයි එහෙම නෙමෙයි ටයිම් එක. හරිද? දැන් ඔන්න ඔහොම ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මාකට් එකේ පොඩි කරෙක්ෂන් එකක් හදනවා. හරිද? ඔන්න පොඩි කරෙක්ෂන් එකක් හදනවා. හැබැයි ඔයා දන්නවා මේ මේ වගේ චූටි කරෙක්ෂන් එකක් හැදුවට ඔයා දන්නවා මේක පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඇයි ඒ? තව එක දිගට මාසයක් බිට්කොයින් එක පම්ප් වෙන්න ඕනේ. මෙහෙම මූවමන්ට් එකක් ගියාට පස්සේ තව මාසයක්ම තියෙනවා බිට්කොයින් එකට පම්ප් වෙන්න. මේ තව දවස් 15යි පම්ප් වෙලා තියෙන්නේ. තව දවස් 15ක් එහෙම් පිටින්ම බිට්කොයින් එක පම්ප් වෙන්න ඕනේ. ඉතින් ඔයා මේ තැන් වලින් ට්‍රේඩ් ක්ලෝස් කරගෙන දඟලන්න ඕනේද? එහෙම ඕනේ නැහැ. ඇයි ඒ? ඔයා දන්නවා තව ටයිම් එක තියෙනවානේ. බිට්කොයින් එක තව පම්ප් වෙන්න ඕනේ. මොන මගුල කිව්වත් කවුරු කිව්වත් ට්‍රම්ප් මොන නිවුස් දැම්මත් ට්‍රම්ප්ගේ ආච්චි මරුණත් තව පම්ප් වෙන්න ඕනේ. ඇයි ඒ? ටයිම් එක ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ මාකට් එක මෙන්න මෙහෙම මූවමන්ට් එකක් ගියාට පස්සේ ඔයා ගනින් පස්සේ තව මාස 5ක් විතර මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. ඔය වෙලා තියෙන ෂෝක් එකට. තව මාස 5ක් විතර මෙන්න මෙච්චර කාලයක් මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. දැන් මෙච්චර බයි වෙවි තිබ්බ මාකට් එක ඔයා දැන් දන්නවා මෙතනින් පස්සේ මාකට් එක ඩවුන් වෙන්න ඕනේ තව මාස කීපයක්. මාස 4ක් විතර ඩවුන් වෙනවා. අපි මාස 4ක් කියලා එක්සැම්පල් ගමු. මාස 4ක් ඩවුන් වෙන්න ඕනේ. ඉතින් ඔයා මේකේ බයි ගහන්න යනවාද? බයි ගැහුවොත් එimhe ෆන්ඩ් ගලවන් යනවා කියලා ඔයා දැනගන්න ඕනේ. ඔන්න ඕකට තමයි ටයිම් එක කැල්කියුලේට් කරනවා කියලා කියන්නේ. ඉතින් මේ ටයිම් කැල්කියුලේෂන් කියන පාර්ට් එක ගොඩාක් ඇනලයිස් මෙතඩ් වල තියෙනවා ළමයි. ඔයාලා දන්නේ නැති වුණාට. හැබැයි ඒක සීක්‍රට් එකක් විදිහට තමයි දෙන්නේ. මොකද ට්‍රේඩින් ඒ කියන්නේ ඇනලයිස් මෙතඩ් එකක සීක්‍රට් එක තමයි මේ ටයිමින් කියන්නේ. ගොඩක් කට්ටිය දන්නේ නැහැ. සහ ගොඩක් කට්ටිය දැන් වෙදි වැරදි විදිහට යූස් කරනවා. මම ඒක අද ඔප්පු කරලා පෙන්නන්න. මේ ටයිමින් කියන පාර්ට් එක. ඉතින් මේ වගේ එකක් දෙකක් නෙමෙයි ඇඩ්වාන්ටේජ් බර ගාණක් තියෙනවා එලියට් වේව් වල. ඉතින් ඇඩ්වාන්ටේජ් බරක් එකතු වෙලා හැදිච්ච ඇනලයිස් මෙතඩ් එකක් තමයි මේ එලියට් වේව් කියලා කියන්නේ. ඉතින් බලන්න මම මේ කිව්වේ ඇයි ඔයා එලියට් වේව් ඉගෙන ගන්න ඕනේ මොනවද මේකෙන් තියෙන වාසි කියන එක. රයිට් මට කියන්නකෝ දැන්
ප්‍රශ්න මොනවද තියෙන්නේ අපි ඊළඟ පාර්ට් එකට යන්න කලින්? ආ මොනවද තියෙන ප්‍රශ්න? අපිට තව මාතෘකාවක් කතා කරන්න තියෙනවා. මට කියන්න මොකක්ද ඔයාලට තියෙන ඩවුට්? චුට්ටක් ක්ලියර් කරගන්න. ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් තියනවාද? දැන් මෙහෙම කියලා දෙද්දි තේරුනේ නැද්ද? මොකක් හරි ප්‍රශ්නයක් ආවද? ටක් ගාලා මැසේජ් එකක් දාන්නවට. දැන් තමයි සුපිරිම කැලලට යන්න හදන්නේ. BTC අප්ඩේට් එකක් දෙන්නකො රයිට් BTC අප්ඩේට් එකක් දෙන්න. ප්‍රශ්න මොනවද තියෙන්නේ? මම අප්ඩේට් එක අන්තිමට දෙන්නම්. නැත්නම් අප්ඩේට් එක දැන් දෙන්නද? බිට්කොයින් එක. බිට්කොයින් එක කවුන්ට් එකක් ගැව්වෙත් නෑ. රයිට්. ඔය තියෙන්නේ. බිට්කොයින් එකේ මම කිව්වනේ මගේ කලින් මම දාලා තියෙන අප්ඩේට් එක බලන්න. ඒක ගිහිල්ලා බලන්න අනිවාර්යෙන්. ඒකට අනුව මාකට් එක මම මෙතනින් කිව්වා නිය කොයින් එක ස්පොට් බයි කරන ලෙවල් එකක් කියන්නකෝ. ඒක මම වෙනම chart update එකක් විතර දෙන්නම්. නිය කොයින් එක ගැන මම අප්ඩේට් එකක් දාලත් ඇති මේ ගිහලා බලන්න. මම මෙතනදී බිට්කොයින් එක කිව්වා බිට්කොයින් එක ඩ්‍රොප් වෙන්න ඕනේ කියලා මෙන්න මේ ලෝස් කඩාගෙන ඔන්න බිට්කොයින් එක කිව්වා වගේම ඩ්‍රොප් වෙලා තියෙනවා. හැබැයි මට මෙතනදී පේන දෙයක් තමයි බිට්කොයින් එක නැවත වතාවක් මෙන්න මෙහෙම ඩ්‍රොප් වෙන්න ඕනේ. නෝ බිට්කොයින් එක ඩ්‍රොප් වෙන්න ඕනේ. හරිද? ඉන්වැලිඩේෂන් පොයින්ට් එක තියෙන්නේ මෙතන. හරිද? මාකට් එක දිගින් දිගටම බයි වෙලා මේ හයි එක ගැඩුවොත් එම ඉන්වැලිඩ් වෙනවා. ඉන්න අයියේ ටයිම් කියන්න හරි මං කියන්න. ඉන්වැලිඩ් වෙනවා. එතකොට දැන් මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනේ. ටයිම් කියන්නේ මේක ඩ්‍රොප් වෙන ටයිම් එකද? ඩ්‍රොප් වෙන ටයිම් එකද? හරි මේ එතකොට බිට්කොයින් එක මේ විදිහට ඩ්‍රොප් වෙන්න ඕනේ. හරි සාමාන්‍යයෙන් එතකොට බිට්කොයින් එක මෙන්න මේ ලෙවල්ස් වලට එන්නේ නැති වෙයි. ප්‍රයිස් ලෙවල් එක කියන්නද බා. පොඩ්ඩක් ඉන්න ප්‍රයිස් ලෙවල් එක කියන්න. හරිද? එතකොට බිට්කොයින් එක බොහෝ දුරට මෙන්න මේ කියන ලෙවල් තියෙන්නේ. මෙන්න මේ ප්‍රයිස් තියෙන්නේ මේ 63200 ගණන් වල මෙන්න මේ ලෙවල් බ්‍රේක් කරගෙන උඩට යන්නේ නැති වෙයි. හරිද? උඩට යන්නේ නැතුව ඩ්‍රොප් වෙන්න ඕනේ. කියන්නේ මේ ළඟම මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනේ. බැරි වෙලාවත් මේ හයි කඩාගෙන හෝ කඩාගෙන මේ වුණොත් එම ඉන්වැලිඩ් වෙනවා. ඉන්වැලිඩ් වුණොත් සුපිරි. හරිද? එතකොට එනවා අතර ටයිම් මාරු වෙද්දි අප් ඩවුන් තියෙනකොට අඳුරගන්නේ කොහොමද? 1 day 4 hour 1 hour අතර ටයිම් මාරු වෙද්දි අප් ඩවුන් තියෙනකොට අඳුනගන්නේ කොහොමද? මට තේරුන්නේ නැහැ. චුට්ටක් අයහන්න. මට තේරුන්නේ නැහැ මේ කවුද සැම්සුන් මේක? නමක් නැහැ. හරිද? ඉතින් ඕක තමයි බිට්කොයින් එක දෙන්න තියෙන අප්ඩේට් එක. හරිද? මම දැනට ඉන්නේ මේ මොකද්ද බිට්කොයින් එක ඩ්‍රොප් වෙන්න ඕන කියන මතේ. බිට්කොයින් එක ඩ්‍රොප් වෙන්න ඕන. මම හරියට මේ කියන්නේ මම අප්ඩේට් එක දෙන්නම්. මොකද්ද කියන්නේ? ඉන්වැලිඩ් වුණොත් කොච්චර විතර යයිද? ඩ්‍රොප් වෙන්නේ නැති වෙයිද ආය? BTC කීයට විතර ඩ්‍රොප් වෙයිද? රයිට්. මොකද කියලා දෙන්නේ සර් මේ වගේ වෙලාවෙ වලදී අනිවාර්යයෙන්ම ඩම්ප් වෙනවා කියන්න 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 අදහස් මට තේරුන්නේ නැහැ අපරදාන ඉන්වැලිඩ් මෙහෙමයි මේක ඉන්වැලිඩ් වෙන්නේ නැති වෙයි. හරිද? බොහෝ දුර මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක ඉන්වැලිඩ් වෙනවා කියලා මං හිතන විදිහට. කියන්නේ මගේ ඇනලයිස් එකට අනුව මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනේ. හරිද? ඒතකොට ඔයාලට පේනවා ඇති ඉරියන් දින්න එපා. කවුද ඉරියන් දින්නේ? හරිද? මෙතන ඩ්‍රොප් වෙලා තියෙනවනේ කෑල්ල. ඔය ඩ්‍රොප් එක කියන්නේ මෙතනින් ඉවර වෙන්නත් පුළුවන්. ඒකයි මම කිව්වේ දිගින් දිගට පම්ප් වෙන්නත් පුළුවන් කියලා. දැන් තියෙන තැන ඉඳන් අනිවාර්යයෙන්ම ඩම්ප් වෙනවා කියන්න බෑද සර්? පුළුවන්. අනිවාර්යයෙන්ම ඩම්ප් වෙනවා කියන්න පුළුවන්. මං කිව්වේ මේ ලෙවල් වලින් ඩම්ප් වෙන්න ඕන කියලා. හරිද? ඉන්වැලිඩේෂන් එක තියෙන්නේ මෙතන. මොකද ඔයාලට පේනවා මෙතන පැටර්න් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. හරි දැන් මේක ඔයාලා ඊට දන්නේ නැති ඉඳන් මේක කියලා දෙන්න අමාරුයි. හරි මෙතන පැටර්න් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. එතකොට එහෙනම් එන්ට්‍රි දෙන්නකො. මොකක්? සඩී එහෙනම් මොකද්ද දාන්න මට තේරුණේ. නේද? ඔයාලට පේනවා ඇති මෙතන පැටර්න් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. ඒකයි මං කිව්වේ මෙන්න මෙතනින් ඉවර වෙන්න පුළුවන්. එතනින් ඉවර වුණොත් එහෙම දිගින් දිගටම පම්ප් වෙන්න බෑ. හරිද? පම්ප් වුණොත් එහෙම බර ගන්නක් පම්ප් වෙනවා. මං කලින් දීලා තියෙන අප්ඩේට් වීඩියෝ එක බලන්නකො ගිහිල්ලා. ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න.
අනිවාර්යෙන් ඒ අප්ඩේට් එක බලන්න. හරිද? දැන් මම ඉන්නේ Bitcoin එක drop වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මෙන්න මේ ගියපු movement එක මම හිතන්නේ නෑ මේ wave එකක් එක්ක connect වෙනවා කියලා. මොකද මට පේන්නේ මෙන්න මෙතන flat කියන movement එක. හරිද? මම මෙතන count කරන් හිටියෙත් flat කියන එකක් ඒක තියෙනවද දන්නේ. ආ මේ තියෙන්නේ. මේ තියෙන ඔන්නෝ flat එකක් තමයි මේ count කරන් හිටියේ. එතකොට දැන් drop වෙන්න ඕනේ. drop වෙන්න ඕනේ කියන idea එකේ තමයි මං ඉන්නේ. හරිද? සර් බයි කරනවා නම් price එක සර් බයි කරනවා නම් price එක බයි කරන්න කියන්නේ මේක ඩ්‍රොප් වුණාට පස්සේ තමයි බයි කරන්න වෙන්නේ. ඒ ලෙවල් එක අපිට ඩ්‍රොප් වෙනකන් ඉන්න වෙනවා. කොමන් ලෙවල් එකක් මං කියන්නද? කොමන් ලෙවල් එකක් මං කියන්නම්. ඔයාලා දැනට ඩ්‍රොප් කියන අයිඩියා එකේ ඉන්න. දැන් මෙහෙමයි ළමයි. එලියට් වේව් වලදී අපි හැමතැනම ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. දැන් එලියට් වේව් දන්න කට්ටිය නම් දන්නවා ඇති. මේ 90ක ඇකියුරසි එක හැදිලා තියෙන්නේ අපි ඩිසිප්ලින් එකක් තියාගෙන ට්‍රේඩ් කරන ඉඳ. මම කියවනේ මේකේ 90ක ඇකියුරසි එකක් තියෙනවා කියලා. එතකොට අපි මාකට් එකේ යන මූවමන්ට් එකට කොයි වෙලාවකවත් ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. අපිට ප්‍රෙඩික්ෂන් එකක් අරගෙන තියාගන්න පුළුවන්. හැබැයි ට්‍රේඩ් කරන්න අපි විශේෂ අවස්ථා එනකන් ඉන්නවා. අපිට මාකට් එකේ විශේෂ අවස්ථා තියෙනවා ට්‍රේඩ් කරන්න. දැන් මෙතන එහෙම අවස්ථාවක් නෙමෙයි. දැන් මෙන්න මෙතනදී එහෙම එකක් තිබ්බා. මම මේ টොප් එකේදී මෙතනින් ලොවෙත් ඩවුන් වෙනවා කියලා දැම්මේ. ඔතනින් දැම්මා. මෙන්න මෙතනින් දැම්මේ. ආය අප්ඩේට් වීඩියෝ බලන්න. ආය වචන පිටින්ම ඇති. මේ වගේ තැන් වලින් මං කිව්ව ලොවෙත් ඩවුන් වෙන්න ඕන කියලා. මෙතනින් එහෙම කිව්වේ. ඒ අර එහෙම තැන්. හරිද? අ එහෙම තැන්. ඒ කියන්නේ අර අනිවාර්යෙන්ම ඩවුන් වෙන්න කියලා කියන්න පුළුවන් තැන්. කියන්නේ එලියට් වලදී එහෙම දේවල් තියෙනවා. කියන්නේ එතනින් ආය එහෙම එකක් අහුවුනොත් එම සුපිරි. මොකද අනිවාර්යෙන් ඩවුන් වෙනවා කියලා දන්නවා. එතකොට ඩවුන් එකක් කෙලින්ම ට්‍රේඩ් එකක් වුණොත් ගන්න පුළුවන්. දැන් මෙතන එහෙම එකක් නෙමෙයි. එලියට දන්න කට්ටිය දන්නවා ඇති මෙතන සිම්පල් zigzag එකක් ගිහිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මම ලෙවල් එකක් දෙන්නම් ඩ්‍රොප් වෙන්න පුළුවන්. එන්න මේ ලෙවල් වලින් ඩ්‍රොප් වෙයි කියලා මම ටාගට් කරන් ඉන්නේ. දැන් මට මේක එලියට දන්න කට්ටියට තමයි අප්ඩේට් එක දෙන්න වෙන්නේ ඉතින්. දන්නේ නැති කට්ටියට පොඩ්ඩක් තේරෙන්නේ නැති ඇයි වැඩි හිතන්න එපා. ප්‍රයිස් ලෙවල් ප්‍රයිස් එක හරි සිම්පල් සික්සැක් එකේ ටාගට් මම මේ දාලා තියෙන්නේ මෙන්න මේ ලෙවල් දක්වා ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඔතනින් එහාට යන්නත් පුළුවන්. මොකද ඔයාලා පේනවා ඇති එලියට දන්න කට්ටියට මම අයිඩියා එක දෙන්නේ. මෙතන හැදිලා තියෙනවානේ මේ ඩයගනල් එකක්. සාමාන්‍යයෙන් ඩයගනල් එකක් හැදුනා කියන්නේ ඊළඟ මූවමන්ට් එක පට්ට මූවමන්ට් එකක්. මම ඕක කලින් වීඩියෝස් වලදීත් කියලා ඇති. හරිද? කලින් වීඩියෝස් වලදීත් මම කියලා ඇති ඕක. දැන් ඩයගනල් එකක් ෆස්ට් වේව් එකක් විතර ක්‍රියේට් වුණා කියන්නේ ඊළඟ වේව් එක. දැන් මෙතන යන්න තියෙන වේව් 100 එකක්නේ. ඔයාලා පොඩ්ඩක් හරි මන් දෙන්න. මෙතන යන්න තියෙන වේව් 100 එකක්නේ වේව් 100 එකත් පට්ට මූවමන්ට් එකක් යනවා. එතකොට අපිට සබ් වේව් එක පස්සෙන් දුවන්න වෙනවා. එහෙම නැත්නම් මේ ලොකු ඩයගනල් එක තියෙන ලොකු ඩයගනල් එකේ ටාගට් දාලා බලන්න ඕගොල්ලෝ. එතකොට හරියටම ටාගට් එකක් අඳුර ගන්න පුළුවන්. රයිට්. වේව් මේකේ ටයිම් එක දාලා බලමු පොඩ්ඩක්. වේව් B මේ තියෙන්නේ. ටයිම් එකට තාම ඇවිල්ලා නැද්ද ඔයද? ගෝල්ඩ් අයිඩියා එකකුත් දෙන්නම් ආ. දැන් තමයි ටයිම් එකට ඇවිල්ලා තියෙන්නේ නේ. ඩෝංගල ඩ්‍රොප් එකක් දන්නේ. එකපාරට. එලියට් එක ඇනලයිස් කරන්න ඕන ඩේ 4 hour 1 hour සර්. එහෙම එකක් නෑ එලියට් එක 1 minute තුනත් අපිට රේට් කරන්න පුළුවන්. ෂෝට් එන්ට්‍රි එකක් දෙන්නකෝ අපිට සර්. මම කියවනේ ෂෝට් එන්ට්‍රි ගන්න මෙතන එන්ට්‍රි يعني එන්ට්‍රි එකක් නෑ අපිට මෙතන. ප්‍රෙඩික්ෂන් එකක් ගන්න පුළුවන්. අර මම කලින් කිව්වේ ඒක. අපිට හැමතිස්සෙම එලියට් වලදී එන්ට්‍රි නෑ. දැන් ඔයාලා හරිද දවස ගානේ ට්‍රේඩ් කරන්න ගිහලා තමයි ඔයගොල්ලෝ ඔය ඔළුව කාගෙන විකාර කරගෙන ඉන්නේ. එක වෙලාවට එක ට්‍රේඩ් එකක් හොඳට ගියොත් එහම අනිත් දෙක තුනක් ස්ටොප් ලොස් හදනවා. ඔළුව ඉවරයි. ආය මොකුත් නෑ ඔළුව ඉවරයි. මේ එලියට් වල කෙලින්ම අපේ يعني මේ එලියට් ෆලෝ කරන්න මම එලියට් ෆලෝ කරන්න ප්‍රධානම හේතුවක් තමයි ළමයි මගේ සයිකොලොජි අදින්ති එක. يعني මගේ සයිකොලොජි මාර විදියට හැදුනා මේ එලියට් ෆලෝ කරන්න ගත්තාම. හරිද? ඔයාලා තවත් හොඳයි මේ එකක් ෆලෝ කරනවා. ටර්මිනල් ඉම්පල්ස් එකක් සික්සැග් එකක ෆස්ට් එකක් හැදෙන්න බෑනේ. ඕකට මාස්වින් එලියට් මොකද? ටර්මිනල් ඉම්පල්ස් එකක් සික්සැග් එකක ෆස්ට් වේව් එකේ හදින්න බෑනේ. තේරුන්නේ නෑනේ. මාස්වින් එලියට් වල මේ ලීඩින් ඩයගනල් නැහැ කියලා කියන්නේ. එහෙම එකක්ද කියන්නේ? අර තේරුන්නේ නැහැ කියප එක. මාස්වින් එලියට් වල ලීඩින් ඩයගනල් නැහැ කියලා කියන්නේ. ඒක වෙන්නේ නැති මං හිතන්නේ කියන නැත්තේ. රයිට්. එතකොට ඔන්න BTC අප්ඩේට් එකකුත් දුන්නා. ඔයගොල්ලෝ මේක කොච් කරන් ඉන්න මේ ලෙවල් එකයි මේ ඉන්වැලිඩේෂන් ලෙවල් එකයි. කිව්වේ නෑනේ ඉන්වැලිඩ් මේ ඉන්වැලිඩ් දිගටම බයි වෙනවා. කියන නමුත් ඉන්වැලිඩ් දිගටම බයි වෙනවා. හරිද? ඉන්වැලිඩ් දෙන්නේ නැති වෙයි. මේක ගොඩක් ගාලා ඩවුන් වෙන්න ඕනේ. මේ ලෙවල් එක කොච් කරන් ඉන්න.
මේ ලෙවල් එකෙන් ඩවුන් වෙයිද කියලා බලන් ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මම අප්ඩේට් එක දෙනවනේ කොහොමද බය වෙන්න එපා වීඩියෝස් දානවා. හරිද? දැන් අන්තිමට දාව වීඩියෝ එක දැම්මේ මෙතනින්. මෙතනින් ඩ්‍රොප් වෙනවා කියලා. හරිද? ඉතින් කිව්වයි තියෙනවා ඩ්‍රොප් වෙලා තියෙනවා. එතකොට ඒ ප්‍රෙඩික්ෂන් එක හරි. දැන් ඒ ගත්ත ප්‍රෙඩික්ෂන් එක තමයි තියෙන්නේ. මම කලිනුත් කියලා ඇති මම ගත්ත ප්‍රෙඩික්ෂන්, ඒ කියන්නේ ප්‍රෙඩික්ෂන් එකක් රන් වෙද්දි මම කොයි වෙලාවකවත් බලන්නේ නැහැ. ඒක මම කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා එලියට් ට්‍රේඩර් කෙනෙක් නම් ඒක දන්නවා. ඒක ඕල්රෙඩි ඔයා දන්නවා. අය ඩ්‍රොප් වෙන්නේ නැද්ද ඒතකොට? 99ක කියන ඩ්‍රොප් වෙන්නේ. ඉතින් මං හිතන් ඉන්නේ තව ඩ්‍රොප් වෙන්න ඕනේ. මොකද මෙන්න මෙතන කියපු වේව් එක මට සෙට් නැහැ. ඒකයි මම කියන්නේ ඩ්‍රොප් වෙන්න ඕනේ කියලා. නෑ නෑ ඩයගනල් එකක් සික්සැග් එකේ වේව් ඒකේ හැදෙන්න බෑනේ මාස්ටරින් එලිය. ඒක තමයි මං කිව්වේ මාස්ටරින් එලියට් වල ලීඩින් ඩයගනල් කියලා දෙයක් නෑ කියලා. මාස්ටරින් එලියට් වල ලීඩින් ඩයගනල් එකක් නෑනේ. ඒතකොට වේව් එකේ ලීඩින් ඩයගනල් හැදෙන්නේ නැහැ. එහෙම එකක් වෙන්නේ නැතිවා කියනවා ඇත්තේ. රයිට් ඕකේ. අපි යන්නේ සුපිරියම් පාර්ට් එකට. හ්ම්. ඔන්න එලියට් දන්න කට්ටියට හරිද? ඔන්න එලියට් දන්නේ නැති කට්ටියට මං සුපිරිම අයිඩියා එකක් දුන්නා මොකක්ද මේ එලියට් තියරි එක කියන්නේ කියලා. හරිද? මං හිතනවා ප්‍රශ්න ටික ක්ලියර් වෙන්නේ නැති කියලා කට්ටිය ප්‍රශ්න ඇහුවෙත් නැහනේ. දැන් අපි යමු සුපිරිම පාර්ට් එකට. රයිට්. සෝල් ගණත් අප්ඩේට් එකක් අනිවාර්යෙන් දෙනවා අප්ඩේට් එකක්. හරි. එලියට් දන්න කට්ටියකින් තමයි ඔන්න මම දැන් ප්‍රශ්න අහන්නේ. හරි එලියට් දන්න කට්ටිය. හරි. ඔන්න මං අදිනවා ට්‍රයැන්ගල් එකක්. මේ උදේ එලියට් ට්‍රේඩර්ස්ලා වෙනුවෙන් පමණයි උදේ. දන්නේ නැති කට්ටිය අහගෙන ඉන්න වැදගත් වෙයි. B C D E right මේ තියෙන්නේ මොකක්ද? මේක ට්‍රයැන්ගල් එකක් නේ. හරිද? මට කියන්න ඔය එලියට් දන්න කට්ටිය කී දෙනෙක් ඉන්නවද මෙතන? ටක් ගාලා කියන්න. දැන් මේ ඔයාලා සුපිරි දෙයක් මං කියලා දෙන්න හදන්නේ. ටක් ගාලා කියන්න එලියට් දන්න කට්ටිය කී දෙනෙක් ඉන්නවද? yes කියලා කමෙන්ට් එකක් දාන්න. ඉන්නවා. ඔන්න එක්කෙනෙක් අත උස්සලා තියෙනවා. අනිත් කට්ටිය ටක් ගාලා ඉක්මනට දැන් එලියට් දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් මම මේක කරලා වැඩක් නැහැ. yes 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 කියලා දාලා තියෙනවා. right right කට්ටිය ගොඩක් ඉන්නවානේ. ඕකේ. හරි. මට කියන්න yes ඉන්නවා. බර ගානක් ඉන්නවා. හරිද? හරි මට කියන්න වැඩි හරියක තියෙන එලියට් දන්න කට්ටිය මට වෙන්නේ. හරි එතකොට ඒගොල්ලන්ට තමයි මේ වැදගත් දේ. මට කියන්න එලියට් දන්න කට්ටිය දැන් ට්‍රයැන්ගල් වල ටයිමින් කියලා දෙයක් ඔයාලා අහලා ඇතින් ට්‍රයැන්ගල් ටයිමින්. ඔයාලා කොහොමද මෙච්චර කාලයක් ට්‍රයැන්ගල් එකේ ටයිම් කැල්කියුලේට් කරේ? දන්න කට්ටිය මට ටක් ගාලා කියන්න. ටක් ගාලා කොහොමද ට්‍රයැන්ගල් එකේ ටයිම් කැල්කියුලේට් කරේ? ඉක්මනට කියන්න ඕන. මේ ඉන්න අනිත් කට්ටියටත් පේන ටක් ගාලා කියන්න. කොහොමද ට්‍රයැන්ගල් එකේ ටයිම් කැල්කියුලේට් කරේ? ඔයාලා කතා කරේ නැත්නම් මම මේක කන්ටිනියු කරන්නේ නැහැ. ටයිම් බොක්ස් ඔව් ඉන්බොක්ස්. අනිත් කට්ටිය කොහොමද? දැන් ඔයාලා කට අරින්න ඕනේ නැත්නම් ඉතින් මේ සුපිරි දේ කියලා දෙන්නේ නැහැ ඔයාලට. නේද? මං කියන්නද? මෙහෙමනේ ටයිම් එක කැල්කියුලේට් කරේ. B එකේ ටයිම් එකට වඩා C එක අඩු වෙන්න ඕන. නේද? B එකේ ටයිම් එකට වඩා C එක අඩු ඔව්. C එක අඩු වෙන්න ඕනේ. ඔය දාලා තියෙන්නේ B C D E කියලා. ඔන්නෝම අඩු වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ හැම වේව් එකක්ම අඩු වෙවි යන්න ඕනේ කියලා තමයි ඔයාලා මෙච්චර කාලෙ ඉගෙන ගන්න ඇත්තේ. ඒකේ වැරද්දක් නෑ ළමයි. හරිද? කියන්නේ මෙහෙම ටයිම් එක කැල්කියුලේට් කරන එකේ වේව් තුනයි බොක්ස් වලින් හරි. ඒක හරි ප්‍රශ්නයක් නෑ. හරිද? වේව් තුනක් පිළිවෙලට තියෙනවද කියලා බලනවානේ. ඔන්න එලියට් එක දන්න කට්ටිය දන්නවා දැන්. ඒකේ වැරද්දක් නෑ. ඒක අපිට ට්‍රයැන්ගල් එකක් වැලිඩ්ද ඉන්වැලිඩ්ද? ඒ කියන්නේ ෆේක් ට්‍රයැන්ගල් එකක්ද රියල් ට්‍රයැන්ගල් එකක්ද කියලා අඳුනගන්න තියෙන එක විදිහක්. එක විදිහක් හොඳේ. ඒකේ වැරද්දක් නෑ. හැබැයි ඔයාලා දන්නවද? ඔයාලා දන්නවද? මේ ට්‍රයැන්ගල් එකෙන් පස්සේ හදන මූවමන්ට් එකක් තියෙන්නේ. දැන් එලියට් එක දන්න කට්ටිය දන්නවා ට්‍රයැන්ගල් එකකින් පස්සේ මැසිව් මූවමන්ට් එකක් එනවා. අපි කියනවා ට්‍රස්ට් මූවමන්ට් එක කියලා. ඔන්න ඔය මූවමන්ට් එකට ටයිම් එකක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? ඒ කියන්නේ මේ ට්‍රයැන්ගල් එකෙන් පස්සේ යන මූවමන්ට් එකට මේ අපේ අන්න ඕන දන්න කට්ටිය ඉන්නවා. මොකක්ද මේ ට්‍රයැන්ගල් එකෙන් පස්සේ යන මූවමන්ට් එකට ටයිම් එකක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? දැනගෙන හිටියද? මේ ට්‍රයැන්ගල් එකෙන් පස්සේ දැන් අපි හිතමු මේ ට්‍රයැන්ගල් එක ඇතුලේ තියෙන වේව් 4 එක කියලා. ඒතකොට වේව් 5th එක යන්න පුළුවන් ටයිම් එකක් තියෙනවා. ට්‍රයැන්ගල් එකෙන් පස්සේ යන මූවමන්ට් එකට ටයිම් එකක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? ඔව් නම් ඔව් කියන්නේ නැත්තම් නැහැ කියන්නේ. දැනගෙන හිටියද?
දැන් හිටියේ නෑ කියලා දාලා තියෙනවා. හරිද? එතකොට මේ ට්‍රයැන්ගල් වල ඇතුලේ යන වේව් තියෙන්නේ. ට්‍රයැන්ගල් වල ඇතුලේ යන වේව් තියෙන්නේ. ඒ කියන්නේ වේව් B එක, වේව් C එක, වේව් E එක මේවට ටයිම් තියෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? දැනගෙන හිටියද? මං හිතන්නේ නැහැ දැනගෙන ඉන්නේ නැති කියලා. සාමාන්‍යයෙන් පොත් කියලා දෙනම ගන්න කට්ටිය නම් ටිකක් දන්නවා ඇති. රයිට්. මේ වගේ වීඩියෝ දෙනවද ඔයාට ගොඩක් පින් අද කාලේ ඉන්න බොරු සෝවන කාර්යයන්ට වඩා ඔයා සල්ලි නැතුව මේ දෙන දෙයට thank you thank you thank you thank you thank you පසින් හරි ඔන්න අහගන්න අද ඉගෙන ගන්න හරියටම මේවා ඔයාට ලේසියෙන් කවුරුත් කියලා දෙන්නේ නැහැ ළමයි ට්‍රයැන්ගල් එකක ටයිමින් කියන දේ හරියටම අද ඉගෙන ගන්න ඔන්න මං එකින් එක කියනවා හරියට ඉගෙන ගන්න හරියට අහගන්න සමහර විට මේ ටයිමින් රෙකෝඩින් එක YouTube එකට අප්ලෝඩ් වෙන්නේ නැති වෙන්නත් පුළුවන් පොතක් පෑනක් පැන්සලක් අරගෙන හරියට ඇඳගෙන හරියට වැඩේ කරගන්න ඔන්න මං කියාගෙන යනවා හරිද මම මුලින්ම පටන් ගන්නම් මේ ට්‍රයැන්ගල් එකෙන් පස්සේ යන මූවමන්ට් එක තියෙන ළමයි. ඒ කියන්නේ අපි කියනවා ට්‍රස් මූවමන්ට් එක කියලා. මෙන්න මෙතනින් මෙහෙම යන මූවමන්ට් එකක් තියෙනවානේ. ඔන්න ඔය මූවමන්ට් එකට අපි කියනවා ට්‍රස් මූවමන්ට් එක කියලා. ඕකට ටයිම් එකක් තියෙනවා. හරිද? අපි කියනවා ළමයි අපි කියනවා මේ ට්‍රයැන්ගල් එක හදන්න ගත්ත කාලය තියෙන්නේ. මේ සම්පූර්ණ ට්‍රයැන්ගල් එක හදන්න ගත්ත කාලයෙන් 120ත් 150ත් අතර ටයිම් එකකදී 50ම නෙමෙයි 140ත් අපි ගමු 120ත් 140ත් සම්පූර්ණ ට්‍රයැන්ගල් එක හදන්න ගත්ත ටයිම් එකෙන් 120ත් 140ක කාලයක් ඇතුලේ මෙන්න මේ ට්‍රස්ට් මූවමන්ට් එක කියන්නේ ට්‍රයැන්ගල් එකෙන් පස්සේ යන මූවමන්ට් එක හදලා ඉවර කරන්න ඕනේ. කවදාවත් අහලා තිබ්බද එහෙම එකක්? කවදාවත් අහලා තිබ්බද? එලියට් එක කරපු කට්ටිය. 120ත් 140ක් ඇතුලේදී ඒ මූවමන්ට් එක ගිහිල්ලා ඉවර කරන්න ඕනේ. හරි. එතකොට කොහොමද මේ ටයිම් එක කැල්කියුලේට් කරන්නේ? නැහැ කියලා දාලා තියෙනවා. මම දන්නව නැහැ කියලා. හරිද? කොහොමද මේ ටයිම් එක කැල්කියුලේට් කරන්නේ? රයිට්. ඔයාලට ගන්න පුළුවන් මේකට අපිට මේ ටයිම් ටූල් දෙකම යූස් කරන්න පුළුවන්. හරිද? ඔයාලා පේන ඇති මෙන්න මෙතන තියෙනවා ෆිප් ටයිම් ටූල්ස් මේ මොකද්ද? ෆිබොනාචි ටූල්ස් යටතේ මෙතන තියෙනවා මේ ෆිප් ටයිම් සෝන් සහ මේ මෙතන ෆිප් ටයිම් සෝන් සහ මේ ට්‍රෙන්ඩ් බේස් ෆිප් ටයිම් කියලා ටූල් දෙකක්. මෙන්න මේ ටූල් දෙක. අපිට ওই ටූල් දෙකම මේකට යූස් කරන්න පුළුවන්. ඔන්න ඔය ටූල් දෙක. හරිද? මම ඔයාලට දෙකෙන්ම කරන විදිය කියලා දෙන්නම්. ඔයාලා මේ කැමති ටූල් එකක් ගන්න. රයිට් මම ගන්නවා පළවෙනි ටූල් එක. මේ ෆිප් ටයිම් සෝන් කියන ටූල් එක ගන්නෙ. ඒක තැන් දෙකකට දාන්න තියෙන. රයිට් ඔන්න මම පළවෙනි ටූල් එක ගත්තා. හරිද? අරගෙන අපි දානවා බිංදුවේ ඉඳන් E වලට. සම්පූර්ණ ට්‍රයැන්ගල් එකේ ටයිම් එක අපි ගන්නවා බිංදුවේ ඉඳන් E වලට දානවා. හරිද? දාලා අපි ඇඩ් කරගන්නවා ට්‍රස් මූවමන්ට්. රයිට්. මෙන්න තියෙනවා ටයිම් එක. මෙන්න තියෙනවා ටයිම් එක. මෙන්න මේ ටයිම් එක ඇතුලේ අපේ ට්‍රයැන්ගල් එකෙන් පස්සේ යන මූවමන්ට් එක ට්‍රස් මූවමන්ට් එක හදලා ඉවර කරන්න ඕනේ. රයිට්. මෙන්න තියෙනවා ටයිම් එක. ටැග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ෆිප් ටයිම් සෝන් ටූල් එක මේ තියෙන්නේ සෙටින් ටික. ටැග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න නැත්නම් රෙකෝඩින් එක බලන්න. හරිද? රයිට්. ඊළඟ ටූල් එක. අපි ගන්නවා ඊළඟ ටූල් එක. ගත්තා. ට්‍රෙන්ඩ් බේස් ෆිබ් ට්‍රෙන්ඩ් බේස් ෆිප් ටයිම් ටූල් එක. හරිද? ට්‍රෙන්ඩ් බේස් ෆිප් ටයිම් ටූල් එක. ඔව් එන්න ඒව තමයි ඇප්ලයි කරන්නේ. හරිද? ඉතින් අදින්න එපා. හරි ඊළඟ ටූල් එක ගන්නවා. ඒක ඔයාලා පේන හරි ඩොට් තුනක් තියෙනවා මේ. 1 2 3යි කියලා අර අපි මේ තර්ඩ් වේව් එකේ ටාගට් හොයන්න ගන්න මේ මෙන්න මේ ටූල් එක Fibonacci Fib extension tool එක ඒ වගේ තුනක් තියෙනවා මේකේ. අපි ඒකත් අරගෙන දානවා බිඳුව EE E කියන එකට පොයින්ට් දෙකක් ක්ලික් කරන්න. බිඳුව EE ඩබල් E බිඳුව EE කියන තැන් වල දාන්න. දාලා අපි ඇඩ් කරගන්නවා trust time. මෙන්න මේ ටයිම් එක ඇතුලේ ඉවර වෙන්න ඕනේ අපේ ට්‍රස් මූවමන්ට් එක ට්‍රයැන්ගල් එකෙන් පස්සේ යන මූවමන්ට් එක ওই ටයිම් එක ඇතුලේ ඉවර වෙන්න ඕනේ. රයිට් මේ තියෙන ටයිම් මේ තියෙන බිඳුව
0.2 0.4 කියන්නේ 120ත් 140ත් කාලය කියන එක. රයිට්. අග්ගල ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඔන්න ටූල් දෙකෙන්ම ඇප්ලයි කරන විදිහ මම කියලා දුන්නා. ටූල් දෙකෙන්ම ඇප්ලයි කරන විදිහ කියලා දුන්නා. හරිද? මේ මම කියලා දෙන්නේ හරිම බේසික් විදියට. මේවා ඔයාලා ඉන් ඩීටේල් ඉගෙන ගන්න ඕනේ. හරිද? මම මේ නිකන් බේසික් අයිඩියා එකක් විතරයි දෙන්නේ. දැන් මේ ට්‍රයැන්ගල් බෙදෙනවා කොටස් දෙකකට, ලිමිටින් අන්ලිමිටින් කියලා කොටස් දෙකකට බෙදෙනවා. හරිද? ඉතින් ඒවා ඔයාලා ඉගෙන ගන්න ඕනේ. කියන්නේ ඒවා හරියට ඉගෙන ගන්නේ නැතුව මේවා හරියටම යූස් කරන්න ඕනේ මොන වගේ තැන්වලද කියලා ඔයාලට අඳුන ගන්න බෑ. ඒ හින්දා හරියට මේවා ඉගෙන ගන්න. හරිද? ඉගෙනගෙන තමයි ඔයාලා මේ ටයිම් යූස් කරන්න ඕනේ. රයිට්. අපි ওই ටයිම් එක චුට්ටක් ඇප්ලයි කරලා බලමුද? අපි ওই ටයිම් එක චුට්ටක් ඇප්ලයි කරලා බලමු. හරි. ට්‍රයැන්ගල්. රයිට්. ට්‍රයැන්ගල් එකක් තියෙනවා මෙතන. හරිද? ඔන්න ට්‍රයැන්ගල් එකක් තියෙනවා මෙතන. ලස්සන ABCD කියලා ට්‍රයැන්ගල් එකක් තියෙනවා. ඔයාලා පේනවා ඇති. මම මාක් කරන්නම්. ඉතින් බබාලා නෙමෙයි. ඉතින් දන්න ඕනේ මාක් කරන්න ඕනේ නැහැ. ඔන්න ABCD E. හරි. මොකක්ද කරන්නේ? මෙතනින් පස්සේ යන මූවමන්ට් එක කියන්නේ මොන මූවමන්ට් එකද? මෙන්න මේ මූවමන්ට් එකේ ටයිම් එක තමයි අපි කැල්කියුලේට් කරන්න හදන්නේ. මං හිතන්නේ ඔයාලා කලින් ජීවිතේට ওই ටයිම් එක කැල්කියුලේට් කරලා ඇති කියලා. රයිට්. අපි දාමු ෆිට් ටූල් එක. කැමති ටූල් එකක් ගන්න. ඔන්න මං ගන්නවා පළවෙනි ටූල් එක. දානවා බිඳුවේ ඉඳන් E වලට. හරි. දාලා ඇඩ් කරගන්නවා ක්‍රොස් මූවමන්ට්. රයිට්. ඔයාලා වෙනවද මොකක්ද වෙලා තියෙන්නේ කියලා? මොකක්ද වෙලා තියෙන්නේ කියලා පේනවද? ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාන්න, මැසේජ් එකක් දාන්න. මොකක්ද වෙලා තියෙන්නේ? දැන් අපි අනිත් ටූල් එකත් ගමු. ඔක අයින් කරා. දෙකෙම එක මෙෂර්මන්ට් එක දෙන්නේ. මරු තමයි දෙකෙම එක මෙෂර්මන්ට් එක දෙන්නේ. හරි මං අනිත් මරු කියලා දාලා දෙනවා. අනිත් එක ගත්තා ඔන්න. ඒක කොහමද ඇප්ලයි කරන්නේ? බිඳුව ඩබල් බිඳුව හරි. පේනවද මොකක්ද වෙලා තියෙන්නේ කියලා? පේනවද මොකක්ද වෙලා තියෙන්නේ කියලා? රයිට්. මම කියන්නේ කලින් අහලවත් තිබ්බද කලින් මේ වගේ දෙයක් දැනගෙනවත් හිටියද? දැන් මොකද හිතෙන්නේ මේක ගැන? රිවිව් එකක් දුන්න නැත්නම් ඉස්සරහට කන්ටිනියු වෙන්නේ නැහැ. මැසේජ් එකක් දාන්නේ හින්දා. පට්ට. අනිත් කට්ටිය. දැන් එලියට් මේ එලියට් ඔව් දන්න ට්‍රයැන්ගල් ටයිම් දන්නේ නැති ගොඩක් කට්ටිය හිටියා. හ්ම්. අනිත් කට්ටියට මොකද හිතෙන්නේ? හ්ම්. ඉන්බොක්ස් එක දාන්න එපා. අනිත් කට්ටිය දාන්න මේකට. පට්ට කියලා දාලා දෙනවා. සුපිරි කියලා දාලා දෙනවා. ඒක නම් මරු කියලා දාලා දෙනවා. ට්‍රයැන්ගල් කොයි එතුණු මේ මෙහෙම වෙන්නේ. මොකද ඔය තේරුන්නේ නැහැ. ට්‍රයැන්ගල් කොතන හැදුනොත්ද මෙහෙම වෙන්නේ. ඕන තැනක ට්‍රයැන්ගල් එකක් හැදුනොත් මේ ටයිම් එක තමයි. කියන්නේ මේක මං කියවනේ අර වේරියේෂන් දෙකක් තියෙනවා කියලා. ෆුල් කවුන්ට් එකක් ගම මේකේ ෆුල් කවුන්ට් ගන්න කිව්වොත් එහෙනම් හොඳට තියෙයි. හරිද? මොකද්ද මං කියන්න ආවේ? මොකක්ද මේ මං කියන ට්‍රයැන්ගල් වේරියේෂන් දෙකක් තියෙනවා කියලා. ඒකයි මම කිව්වේ හරියටම ඔයා මේක මේ ඉගෙන ගන්න කියලා. ඒ කියන්නේ මේ ටයිමින් දැන් මම මේ ටූල් එක ට්‍රයැන්ගල් එකකට ටයිමින් ඇප්ලයි කරන විදිහට මම ඔයාලට මේක කියලා දෙන්නේ. හරිද? ඔක්කොම ඉවර වෙලා BDC එක බයි කරගන්න ඕන තැන හරි මං කියන්න. කියන්නේ ට්‍රයැන්ගල් එක හැදුනට පස්සේ ටයිම් එක යූස් කරන විදිහට මම මේ කියලා දෙන්නේ. එහෙම නෙමෙයි ඔයා ඉන් ඩීටේල් තියරි එක ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි මේක හරියටම කොහොමද යූස් කරන්න කියලා ඔයා ඔළුවට දාගන්න. දැන් මම මේ ටයිමින් ටික දෙනවා විතරයි ඔයාලට. හරි. ඊට පස්සේ අපි යන් කලින් chart එකටම මොකේද මං හිටියේ බිට්කොයින් එකේ නේ. හරි. ඔයාලා අරක මේ ට්‍රයැන්ගල් වලට ඇප්ලයි කරලා බලන්න ඕනේ. YouTube දානවා. ටයිම් එක ට්‍රයැන්ගල් වලට ඇප්ලයි කරලා බලන්න. රයිට් ඕකේ. සූඩි කොයින් එක ෆුල් කවුන්ට් එකක් ගාමු ගාමු. හරි. ඔන්න එක ටයිම් එකක්. ඊට පස්සේ පිරිස අහලත් නැහැ දැකලත් නැහැ දැකලත් තිබුණෙත් නැහැ මොනවාද මෙච්චර කල් කළේ කියලා හිතෙනවා. මේ කවිෂ මේ අපේ ස්ටුඩන්ට් කෙනෙක් නේද? ඔයාලට ඔයිට වඩා කියලා දෙනවා බය වෙන්න එපා. කවිෂ බැජ් එකේ ඉන්න කෙනෙක් නේ. මේ බැජ් X එකේ ඉන්න කෙනෙක් නේ මට මතකයි. X එකේද කොයි එකද මට මතක නැහැ හරියට. ඒකනේ.
ඊළඟ දවසේ ටයිමින් කරන් තියෙනවා ඔයාලට. ටයිමින් ලෙසන් දවස් 3ක් කරන් තියෙනවා ටයිමින් ලෙසන් එක. අමතර දවසක් දාගන්න ඕන. හරි. ඊළඟ එක. ඊළඟ එක මොකක්ද අපි ගන්නෙ? ගොඩක් තියෙනවා දැන් මොකක්ද ගන්න ඉන්න බලන්න හොඳ එක මොකක්ද කියලා බලන්න. හරි හරි හරි. අපි මෙහෙම හිතමුකෝ. අර කියන්න මේ වේව් E එක තියෙන්නේ. මේ වේව් E එක හදන ටයිම් සෝන් එකක් ඔයාලා දැනගෙන හිටියද? කියන්නේ වේව් E එක මෙන්න මේ ටයිම් සෝන් එක ඇතුලේ හදන්න ඕනේ. එහෙම එකක් දැනන් හිටියද? ටග්ගල කියන්නේ ටයිම් සෝන් එකක් තියෙනවා එන්නේ ටයිම් එක ඇතුලේ ලෙට්ටෝ කෝස් එක කීයක් එනවා සර්? නෑ සර් නෑ නෑ කියලා දාලා තියෙනවා. මම මේ කෝස් එක ගැන ඩීටේල් දෙන්නම්. පස්සේ දෙන්නම් හොඳේ. මේ ටෙලිග්‍රෑම් channel එකේ දාලා තියෙනවා. මම කෝස් එක ගැන කියන්නම් මේ පාඩම ඉවරනට පස්සේ. කෝස් එක ගැන හරි මම කෝස් එක ගැන කියන්නම්. දෙන්නෙක් දාලා තියෙනවා. වේව් E එක හැදෙන්න ඕන කාලයක් තියෙනවා. ටයිම් එකක් තියෙනවා. දන්නවද? දන්නේ නැහැ. මම දන්නවා දන්නේ කියලා. හරිද? ඕකේ. ඒක හොයන්නේ කොහොමද? ඒක හොයන්නේ කොහොමද? රයිට්. මම කියන්නේ අම්මා එදා ඉඳන්ම ජය වේවා. thank you thank you thank you. ඕකේ. ඒක හොයන්නේ කොහොමද? ඒක හොයන්නේ මෙහෙමයි. හරිද? මේ ට්‍රෙන්ඩ් ලයින් දෙක තියෙන ළමයි අපි ට්‍රයැන්ගල් එක මේ කන්ට්‍රැක්ටින් ට්‍රයැන්ගල් එක ඇන්දර පස්සේ අපි ට්‍රෙන්ඩ් ලයින් දෙකක් අදිනවනේ. එකක් තමයි හරි ගහමු. පුල් කවුන්ට් එකක් ගහමු. හරි ගහමු. හරිද? එකක් තමයි වේව් B එකයි D එකයි යා කරලා අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් අදිනවා. C එක A එකයි C එකයි යා කරලා අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් අදිනවා. හරිද? කොහොමනේ අපි ට්‍රෙන්ඩ් ලයින් අදින්නේ? හරි ඔන්න ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳලා තියෙන්නේ. හරිද? අපි කරන්නේ ඔය ට්‍රෙන්ඩ් ලයින් එක ටිකක් දික් කරගන්නවා. ඔය ඇඳලා තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක එන්න මේ ටිකක් දික් කරගන්නවා. ඔන්න ඔහොම. ඔන්න ටිකක් දික් කරගන්න. හරිද? දික් කරගත්තට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙහෙම ඡේදනය වෙන තැනක් එනවා. මෙහෙම එකිනෙකට කැපෙන තැනක් එන්නේ ඡේදනය වෙන තැන. ඔතෙන්ට අපි කියනවා ඇපෙක්ස් පොයින්ට් එක කියලා. අහලා ඇති. සාමාන්‍ය ක්ලාසිකල් ඉලෙක්ට්‍රෝ රේඩියස්ලා වුණාත් ඕක අහලා ඇති. හරිද? මොකක්ද අපි ඔකට කියන්නේ ඇපෙක්ස්. ඇපෙක්ස් කියලා. හරිද? අපි ගන්නවා ටයිම් ටූල් එක අපේ ගන්න මොකක්ද අපි මුලින්ම ඇපෙක්ස් එක හොයාගන්න ඕනේ. මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එක දික් කරලා පස්සේ ඇපෙක්ස් එක හොයාගන්න පුළුවන්. අපි ගන්නවා ටයිම් ටූල් එක අපි මෙතනදී යූස් කරනවා මෙන්න මේ දෙවනි ටූල් එක ට්‍රෙන්ඩ් බේස් ෆිප් ටයිම් කියන ටූල් එක රයිට්. ඔය ටූල් එක ගන්නවා අරගෙන අපි දානවා බිඳුවේ ඉඳන් මෙන්න මේ බිඳුවේ ඉඳන් මෙන්න මේ ඇපෙක්ස් පොයින්ට් එක ගාවට. මං කිව්වේ මේකේ ඩොට් 3ක් තියෙනවානේ. මේ ටූල් එකේ ඩොට් 3ක් තියෙනවා. ට්‍රෙන්ඩ් ලයින්. මේ තියෙන ඩොට් 3ක් තියෙනවා. හරිද? එක ඩොට් එකක් මෙන්න මෙතන ස්ටාර්ටින් පොයින්ට් එකට අනිත් ඩොට් එක මෙතෙන්ට තුන්වෙනි ඩොට් එකත් එතෙන් තමයි. ඇපෙක්ස් පොයින්ට් එක ගාවට ඩොට් දෙකක් එනවා මේ. ඔන්නෝම දානවා. දාලා අපි ඇඩ් කරගන්නවා වේව් ඊ ටයිම්. කො ඇඩ් උන්නේ නැද්ද? ඔන්න ඇඩ් වුණා. ඔන්න ටයිම් එක ඇඩ් වුණා. කොහොමද ඇප්ලයි කරේ? එක ඩොට් එකක් ට්‍රයැන්ගල් එක පටන් ගත්ත තැනට අනිත් ඩොට් දෙකම මේ ඇපෙක්ස් පොයින්ට් එක ඡේදනය වුණ තැනට. ඔන්න දෙකම ඇඩ් කරා. හරිද? මොකක්ද කියන්නේ? ඔයාලට මේ නැති ටයිම් සෝන් එකක් ඇවිල්ලා තියෙනවා. ගොඩාක් වෙලාවට ට්‍රයැන්ගල් එකක වේව් E එකක් ක්‍රියේට් වෙන්නේ මෙන්න මේ කියන ටයිම් සෝන් එක ඇතුලේ. ඔන්න ඔය කියන ටයිම් සෝන් එක ඇතුලේ තමයි වේව් E එක ක්‍රියේට් වෙන්නේ. ඔය ටයිම් සෝන් එකේ ෆිබ් ලෙවල් එක මොකක්ද? ඒ කියන්නේ ඒක තමයි මම මේ දෙන්නේ දැන්. හරිද? ඔය ටයිම් සෝන් එක ඇතුලේ ක්‍රියේට් වෙන්න ඕනේ. ටයිම් එක තමයි මේක. මේ දෙන්නේ. මම මෙතන මං කිව්වනේ මං ඉන් ඩීටේල් කතා කරන්නේ නැහැ. මේ නිකන් නෝමල් තමයි කතා කරන්නේ. අනිවාර්යයෙන් මේවා ඉන් ඩීටේල් ඉගෙන ගන්න ඕනේ. නිකන් මේවා යූස් කරන්න බෑ. දැනට ඉගෙනගෙන තියාගන්න. ඔයාලට පේන ඇති මම මෙතනදී ඍණ කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඍණ 20 සහ ඍණ 40. කියන්නේ ඍණ 0.2 ඍණ 0.4 කියන ටයිම් එක තමයි යූස් කරලා තියෙන්නේ. ඕක තමයි ටයිම් එක. හරිද? හරි. කොහේ ට්‍රයැන්ගල් එක. රයිට්. මෙන්න මෙතනත් එකක් තියෙනවා. අපි අතෙන් දැන් අපි කලින් එක්සැම්පල් ගත්ත තැනට මම ඔයාලා යූස් කරලා බලන්න මට ප්‍රශ්නයක් නැහැ. අපි දැම්මේ A ටයිම් B එකට B ටයිම් C එකට වගේ. මොකද තේරුන්නේ නැහැ. හරි.
ඕක රූල් එකක් නෙමෙයි නේද? ඕ කන්ෆර්මේෂන් එකක් විතරයි අනිවාර්ය. කියන්නේ මේවා වෙනවා ඉතින් සාමාන්‍යයෙන්. රූල් නෙමෙයි හැබැයි වෙනවා. හරිද? කොහොමද දාන්නේ? මේක නම් වැඩ කරලා නැද්ද මන්ද? මේව දාන්න. මේ පේන්නේ නැහැ නේද? පොඩ්ඩක් ඉන්නවා මම ඒක වෙනස් කරගන්න. හරි. කොහොමද මුලින්ම අපි ට්‍රයැන්ගල් එකේ ටයිම්. ඔව් හරිද? කොහොමද මුලින්ම අපි ඇපෙක්ස් එක හොයාගන්න ඕනේ. ඇපෙක්ස් එක හොයාගන්න ට්‍රෙන්ඩ් ලයින් දෙක දෙපැත්තට දික් කරගත්තාම ඇපෙක්ස් එක හොයාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ට්‍රෙන්ඩ් ලයින් දෙක දෙපැත්තට දික් කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ටූල් එක ගන්නවා. බිඳුව ඇපෙක්ස් එකට ඊළඟ ඩොට් එක. ඔන්න ඔය ඇඩ් කරගන්න. හරිද? මම චුට්ටක් මේ කලර්ස් දාගන්නකො පේන්නේ නැහැ. හරි. මොකක්ද මං කිව්වේ? මෙන්න මේ ටයිම් සෝන් එක ඇතුලේ අපේ වේව් E එක හදන්න ඕනේ. ඔයාලට පේන ඇති. හදලා තියෙනවා. ඔයාලා ගහපු ට්‍රයැන්ගල් වලට ඔයාලා ඇප්ලයි කරලා බලන්න. මම ආයෙත් කියනවා මේ තියරි එක ඔයා හරියට ඉගෙන ගන්නේ නැතුව මේවා හරියටම ඇප්ලයි කරන විදිය ඔයාලට මේ හොයා ගන්න බෑ. ඉතින් අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕනේ. මම මේ නිකන් කියලා දෙනවා විතරයි. හරි. මට කියන්න මේව ටයිම් එකක් ඔයා දැනගෙන හිටියද? මේව ටයිම් එකක් ඔයා දැනගෙන හිටියද? ටක් ගාලා කියන තව වෙලා යනවා මේ කරන්නේ. හරිද? වෙලා යනවා. නෑ කියලා දාලා තියෙනවා. මම දන්නව නෑ කියලා. හරි. ඔන්න ඕක තමයි ඔයාලට දෙවෙනි ඊට උගන්වන්න තියෙන ටයිම් එක. ඔයාලා මේ ටයිම් ඇප්ලයි කරලා බලන්න. සමහර විට ඔයාලට පැටර්න් එක අඳුර ගන්නත් පුළුවන් ඒ චුට්ටක් බෑක් ටෙස්ට් කරොත් එහෙම ඉගෙන ගන්නේ නැතුව චුට්ටක් චෙක් කරලා බලන්න ඉතින්. හරි තව බරක් තියෙනවා ළමයි අපිට කතා කරන්න. මම තව එක ටයිම් එකක් කියලා දීලා වැඩේ නවත්තන්නම්. නැත්තම් සෑහෙන වෙලාවක් ඇදෙනවා ලයිව් එක. අපි තව එකක් කතා කරමු. පෝස්ට් පැටර්න් මූවමන්ට් එක කතා කරමු. ඒක හොඳයි. මේක ඔයාලට වැදගත් එක. හරි. ඔන්න ඒ ටයිම් එකත් කතා කරා. හරිද? හරි. ඊළඟ ටයිම් එක කට්ටිය නිදිත් දන්නෙත් නැහැ. හරිද? ඊළඟ ටයිම් එක. සෑහෙන වෙලාවගේ අපි මේ ටයිම් එක කතා කරලා වැඩේ කරමු. හරිද? ඕකේ. ඊළඟ ටයිම් එක. ඒක තමයි අ ඔයාලට පේනවනේ මේ වේව් E එක ගත්ත කාලේ දැන් වේව් E එක ක්‍රියේට් වුණාට පස්සේ يعني මේ ටයිම් එක අපි යූස් කරන්නේ ට්‍රයැන්ගල් එක කන්ෆර්ම් කරගන්න. ඒ කියන්නේ හරියටම ට්‍රයැන්ගල් එක ක්‍රියේට් වුණා. ට්‍රයැන්ගල් එක ක්‍රියේට් වුණා කියන කන්ෆර්මේෂන් එක ගන්න තමයි අපි මේ ටයිම් එක යූස් කරන්නේ. ටයිමින් තමයි මේවා. රයිට්. මොකක්ද අපි කරන්නේ? අපි ගන්නවා මේ වේව් E එක තියෙන ළමයි. මේ වේව් E එක හදන්න ගත්තේ කාලය අපි මෙෂර් කරගන්නවා. කොහොමද අපිට ඕකට බොක්ස් එකක් දාපු ගමන් ඔන්නම මෙෂර් කරගන්න පුළුවන්. ටූල් ඕනේ නැහැ. ඔය බොක්ස් එක දාපු ගමන් අපි ලේසියෙන්ම ඔය ටයිම් එක මෙෂර් කරගන්න පුළුවන්. ඔන්න මම ටයිම් එක මෙෂර් කරගත්තා. හරිද? ඔය ටයිම් එක ගෙනල්ලා කියන්නේ වේව් E එකේ ටයිම් එක අපි ගෙනල්ලා තියෙනවා වේව් E එක ඉවර වෙන තැනට. රයිට් ඔන්න ඔය තියලා ඔයාලට ඔහම ඇඳ ගන්න පුළුවන්. වේව් E එකේ එන්ඩ් එකට. මොකක්ද කියන්නේ? ඔයාලට පේනවා ඇති මේ BD ට්‍රෙන්ඩ් ලයින් එක තියෙන්නේ. මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඔය ට්‍රෙන්ඩ් ලයින් එක චුට්ටක් මෙහෙට දික් කරගන්න. ඔන්නම දික් කරගන්න. හරිද? කියනවා මෙන්න මේ වේව් E එකට සමාන හෝ අවම කාලයකින්. මෙන්න මේ වේව් E එකට සමාන හෝ අවම කාලය. ඒ කියන්නේ මෙන්න මේ බොක්ස් එක ඇතුලේ මේ බොක්ස් එක ඇතුලේ ට්‍රයැන්ගල් එකට පස්සේ හදන මූවමන්ට් එක. ඒ කියන්නේ ට්‍රයැන්ගල් එකෙන් පස්සේ යන මූවමන්ට් එක මෙන්න මේ බොක්ස් එක ඇතුලේ BD ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරන්න ඕනේ. කියන්නේ මෙන්න මේ විදිහට බොක්ස් එක ඇතුලේ බ්‍රේක් කරන් යන්න ඕනේ. එහෙම උනේ නැත්තම් ඒක ට්‍රයැන්ගල් එකක් නෙමෙයි. එහෙම නැත්තම් ඔයාගේ ට්‍රයැන්ගල් එක තාමත් ක්‍රියේට් වෙන ගමන් තියෙන්න කියන අයිඩියා එක ඔයාලට ගන්න පුළුවන්. කියන්නේ බැරි වෙලාවත් එන්න මෙහෙම වුණොත් එහෙම. ඔන්න ඔහොම වෙලා ටයිම් එක දැන් මෙතනදී ටයිම් එක පැනලා තියෙන්නේ. මේ ටයිම් එක පැනලා තමයි අර ට්‍රෙන්ඩ් ලයින් එක කැඩුවේ. එහෙම වුණොත් එහෙම ඔයාගේ ට්‍රයැන්ගල් එක තාම ඉවර නෑ. තාම ට්‍රයැන්ගල් එක හදන ගමන් තියෙන්නේ. එහෙම නැත්තම් ඒක ඉන්වැලිඩ් ට්‍රයැන්ගල් එකක් කියන අයිඩියා එක ඔයාලට ගන්න පුළුවන්. මොකක්ද වෙන්න ඕනේ? වේව් එකට සමානව වවම කාලයකින්. ඒ කියන්නේ මේ ටයිම් එක ඇතුලේ මේ BD ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරන්න ඕනේ. එහෙම වුණොත් ඒක ට්‍රයැන්ගල් එකක් කියලා අපිට කන්ෆර්ම් ට්‍රයැන්ගල් එක හැදුවා කියන කන්ෆර්මේෂන් එක අපිට එතනදී ගන්න පුළුවන්. ඕකේ. මම තව එකක් කියලා දුන්නා. කෝ අපේ ට්‍රයැන්ගල් එක. ඔයාලා මේ ට්‍රයැන්ගල් වලට ඇප්ලයි කරලා බලන්න. දැන් මම මෙතන 10ක 15කට ඇප්ලයි කරන්නේ නැහැ වෙලා යන හින්දා. හරි.
හරි ඔන්න තියෙනවා BD ට්‍රෙන්ඩ් ලයින් එකත් ඔන්න දුරටම ඇඳලා තියෙන්නේ. හරි මම ගන්නවා වේව් E එකේ ටයිම් එක. ඔන්න මම ටයිම් එක මෙෂර් කරගත්තා. ඔන්න මෙෂර් කරගත්තා. ඕක මෙෂර් කරන් ඇවිල්ලා අපි ගන්නවා ඔන්න ඔහම අරන් ඇවිල්ලා මෙතනින් තියෙනවා. සරලයිනේ. ඔන්න ඔහම තියෙනවා. දැන් අපි වේව් E එක ඉවර වෙන ටයිම් එක දන්නවා හැමදේම දන්නවා. අපි සබ් වේව් එක කවුන්ට් කරලා අපි ඔක්කොම වැඩ කැලේ ටික දාලා තියෙන්නේ. දැන් අපි හැමදේම දන්නවා. හරි ඔහම තිබ්බට පස්සේ මොකක්ද වෙන්න ඕනේ? මෙන්න මේ වගේ ලස්සනට බබා වගේ බ්‍රේක් කරලා තියෙන්න ඕනේ. මොකක්ද? BD ට්‍රෙන්ඩ් ලයින් එක වේව් E එකට සමාන හෝ අවම කාලෙකින්. ඒ කියන්නේ බොක්ස් එක ඇතුලේ රීට්‍රේස් කරලා තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් එම අපි කියනවා මේක පර්ෆෙක්ට් ට්‍රයැන්ගල්. ඒ කියන්නේ ට්‍රයැන්ගල් එක ඉවරයි කියන කන්ෆර්මේෂන් එක අපිට ගන්න පුළුවන්. රයිට්. පැහැදිලිද? කලින් දැනගෙන හිටියද මොනවද තියෙන ප්‍රශ්න? ටක් ගාලා මැසේජ් එකක් දාන්න. ටක් ගාලා මැසේජ් එකක් දාන්න. කලින් දැනගෙන හිටියද මොනවද තියෙන ප්‍රශ්න? ටක් ගාලා. ප්‍රශ්නයක් තියනවාද? ඇප්ලයි කරන විදිහේ ප්‍රශ්නයක් තියනවාද? තේරුනේ නැද්ද? මොකක් ඩවුට් එකක් තියෙනවා ටක් ගාලා ක්ලියර් කරගන්න. කො වටේ නේද? මොදලම තේරුණා. සෝල්නිය XRP අප්ඩේට් රයිට් මම ඒ අප්ඩේට් එක දෙන්නම් මේ එතකොට ආයේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න ඕනේ. අද එතකොට ආයේ ට්‍රේඩ් එකේ යන පෝස්ට් පැටර්න් මූව්මන්ට් එක ඔව් කියන්නේ පෝස්ට් පැටර්න් මූව්මන්ට් එක බලුවා කියන්නේ ඔයාලට සුපිරි කන්ෆර්මේෂන් එකක් නේ. පෝස්ට් පැටර්න් මූව්මන්ට් එක බලුවා කියන්නේ සුපිරි කන්ෆර්මේෂන් එකක්. එතකොට ට්‍රේඩ් එකට එන්ටර් වෙදී ඒක බලන්න පුළුවන්. දැන් හරි. එතකොට SL එක දාන දා දන්නවනේ ඉතින් SL එක දාන දා. ඒ කියන්නේ මෙහෙමයි. මේක බ්‍රේක් වෙනකන් ඉඳලා හරියද මේක බ්‍රේක් වෙනකන් ඉඳලා ඔව් ඊයකට දාන්න පුළුවන් හරියද? ඒ කියන්නේ ඔයා මේක බ්‍රේක් වෙනකන් ඉඳලා කන්ෆර්මේෂන් ඇතුව මෙතනින් ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා නම් ඔයාට ඊයකට මේක දාන්න පුළුවන්. ඔව් ඊයකට දාන්න පුළුවන්. කන්ෆර්මේෂන් එකකින්ම ඒ කියන්නේ දැන් සමහරු ඉන්නවනේ මෙතනින් මෙන්ටර් වෙන කොන්ෆිඩන්ට් එක තියෙන කට්ටිය මෙතනින් මෙන්ටර් වෙනවා. එහෙම වුණොත් ඉතින් මෙහෙනේ SL දාන්නේ. එහෙම නැතුව අර කන්ෆර්මේෂන් එකත් එක්ක පෝස්ට් මූව්මන්ට් බලලා මෙතනින් ගන්නවා නම් ඔයාලට මෙතනින් SL එක දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ආ රයිට්. එතකොට සොල් එකේ අප්ඩේට් ඉල්ලලා තියෙනවා එක එක දේවල් ඉල්ලලා තියෙනවානේ. සොල් නිය අප්ඩේට් එක එක අප්ඩේට් තුනක් ඉල්ලලා දෙනවා. මම මේ අප්ඩේට් ටික ඔයාලට අප්ඩේට් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද අද ලයිව් එක කල් ගියා වැඩි. හරිද? එතකොට කෝස් එක ගැන කියන්න කිව්වනේ. හරි මම ඒක ගැන කියන්නම්. කොයි ඉතින් කෝස් එක කොයි රයිට් මේ තියෙන්නේ. ජූලි 10. ඒ කියන්නේ මේ මාසේ 10 වෙනිදා අපේ අලුත්ම බැච් එක ස්ටාර්ට් කරනවා. ඉතින් ඔයාලට බැච් එකට ජොයින් වෙන්න පුළුවන්. ජොයින් වෙන්න කැමති කට්ටිය මැසේජ් එකක් දාන්න. ඉතින් මං හිතන්නේ නැහැ. ඉතින් මෙතන එලියට දන්න කට්ටිය ඉන්නවා ඉතින්. ඔයාලා දන්නේ නැති කට්ටිය ඒ දන්න කට්ටියට මැසේජ් එකක් දාලා බලන්න. මෙතන මම කියලා දීපු දේවල් කලින් ඉගෙනගෙන තියනවා කියලා. මං හිතන්නේ ඉගෙනගෙන තියනවා කියලා. ඉතින් මේ කන්ටෙන්ට් එක ඇතුළතදී ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් පෝස්ට් එකෙන් මෙන්න මේ දේවල් ටික මෙතනදී අප සිස්ටම් යටතේ දාලා තියෙනවා. ඔයාලා මෙතනදී ඉගෙන ගන්න දේවල් ටික ලංකාවේ කොහෙවත් නැති සුපිරිම ඒ කියන්නේ ලංකාවේ දැනට කොහෙවත්ම නැති සුපිරිම එලියට්ටෝ සිලබස් එක තියෙන අපි ගාව නෙක්සෝර ඇකඩමි එක ගාව. ඉතින් මේ සිලබස් එකත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට ජූලි මාසේ 10 වෙනිදා. ඒ කියන්නේ මේ මාසේ 10 වෙනිදා අපි රෙජිස්ට්‍රේෂන් දැන් ස්ටාර්ට් කරලා තියෙන්නේ. ජොයින් වෙන්න කැමති කට්ටියට මේ වගේ ඇඩ්වාන්ස් දේවල් එලියට්ටෝ වගේ ඇඩ්වාන්ස් තියරි එකක් ඇඩ්වාන්ස් විදියට ඉගෙන ගන්න කැමති කට්ටියට ජොයින් වෙන්න පුළුවන්. අපේ බැච් එකට. හරි ජොයින් වෙන්න කැමති කට්ටිය මෙන්න මෙතන නම්බරේ දාලා තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ නම්බරේට මැසේජ් එකක් දාන්න. එතකොට වැඩි විස්තර ගන්න පුළුවන්. හරිද? කෝස් ෆී එක වෙන්නේ ඩොලර් 90යි. ඩොලර් 90යි. දවස් කීයක් මාස දෙකයි කෝස් එක තියෙන්නේ. මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න මම මේ විස්තර ටික ඔක්කොම දෙන්නම්. කෝස් ෆී එක වෙන්නේ ඩොලර් 90යි. මාස දෙකයි කෝස් එක. දෙකක් කිව්වට දෙකමාරක් විතර යනවා. ඉතින් ඇත්ත කතා කරන්න බෑ. මොකද ප්‍රැක්ටිකලුත් යන ඉන්න මාස දෙකමාරක් විතර යනවා. ප්‍රැක්ටිකල් සෙෂන් උත් එක්ක කරනවා මාස දෙකමාරක් විතර යනවා. මාස දෙකයි තව දවස් දෙක තුනක් යනවා. හරිද? හරි. එතකොට ওই දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. අද ලයිව් එක සෑහෙන්න වෙලා ගියා. මම හිතනවා මම අද කතා කරපු දේවල් ගැන ඔයාලට හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. හරිද? එතකොට එලියට්ටෝ දන්නේ නැති කට්ටියට සහ එලියට්ටෝ දන්නේ නැති කට්ටියට මොකක්ද එලියට්ටෝ තියරි එක කියන්නේ? ඇයි ඔයාලා එලියට්ටෝ තියරි එක යූස් කරන්න ඕනේ කියන එක ගැන ඔව් රෙකෝඩින් දෙනවා කෝස් එකේ. මොකද කියන්නේ? මොකද අනේ ඔයාගේ ෆුල් කවුන්ට් එක බැලුවා YT එකේ වෙන එකක් හෝ දැන් එකක් හෝ කරමු. හරි වෙන එකක් මම අනිවාර්යෙන් අප්ඩේට් එකක් දාන්නම්. දැන් කරන්න බෑ. වෙලා ගිහිල්ලා තියෙන කොල්ලෝ හරිද? අපි ඊළඟ දවසේ එනම් ඊළඟ ලයිව් එකක් දාගෙන අපි ලයිව් කවුන්ට් කරමු. ලයිව් කවුන්ට් එකක් කරමු. අවුලක් නැහැ නේ. අද සර් BDC ගැන විතරක් කියලා යන්න.
ඒ කියන්නේ BTC එක අරක තමයි ඉතින් මම මේ දුන්න මේ මොකද්ද මම කලින් දුන්නේ ඒක තමයි මට ආයි කියන්න තියෙන්නේ. විශේෂ දෙයක් කියන්න නෑ මට BTC එක ගැන. අප් වෙන්න කියන්නේ. මං කලින් දාලා තිනවා වීඩියෝ එකක්. හරිද? ඒ වීඩියෝ එකයි මේකයි බලන්නකෝ. එතකොට ඔයාලට කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. රයිට්. එලියට් එක දන්නේ නැති කට්ටියට ඇයි ඔයා එලියට් එක යූස් කරන්න මේ යූස් කරන්න ඕනි කියන එක ගැන මම කතා කරා. එතකොට එලියට් එක දන්න කට්ටියට කියන්නේ අද තමයි එලියට් එක දන්න කට්ටියට ඇත්තට ස්පෙෂල් අද එලියට් එක දන්න කට්ටියට විශේෂ දවසක්. මොකද මේවා ඔයාලට කොහෙන්වත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. හරිද? එතකොට එලියට් එක දන්න කට්ටියට ගොඩක් විස්තර අපි කතා කරා. එහෙනම් අපි ඊළඟ දවසේදී හම්බෙමු. හරි මම සොල් අප්ඩේට් අනිවාර්යයෙන්ම දාන්න. ලයිව් කවුන්ට් එක අපි ඊළඟ දවසේ ගහමු. අපි ඊළඟ දවසේ හම්බෙමු. ඊළඟ දවසේ මේ වගේ සුපිරිම වැඩකුත් එක්ක අපි හම්බෙමු. ඔයාලට මේකේ රෙකෝඩින් එක YouTube හරහා බලා ගන්න පුළුවන්. කෝස් එකට ජොයින් වෙන්න කැමති කට්ටිය මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. හරිද? එහෙනම් හැමෝටම good night. අපි ඊළඟ දවසේ හම්බෙමු.